හරි. ළමයි බලා ගන්න. හැමෝටම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද මම රෙකෝඩ් එකක් දෙන්න හිතුණා මේ හදිස්සිය මට ගාල්ල යන්න වෙනවා දවස් 3කට. මට අද රැයට පන්ති කරන්න විදිහක් නැති නිසා මම අද රෙකෝඩ් එක කරනවා. රෙකෝඩ් එක කරලා ඔයාලට හරියට 8 වෙද්දි මම ගෲප් එකකට දානවා. ඔයාලා රෙකෝඩ් එක බලන්න. බලලා ඉවරලා පේපරේ සාකච්ඡා කරන එක බලා ගන්න. අය අඩුපාඩු තියාගන්න එපා. රෙකෝඩ් එක බලලා හදා ගන්න. බලමු පේපර් එක. බලන්න ළමයි. අපරේ දෙන බලන්න මේ පළවෙනි රූප සටහනේ මොකද්ද ළමයි තියෙන්නේ කියලා. බලන්න පළවෙනි රූප සටහනේ. මේ රූප සටහනේ තියෙන්නේ බලන්න කනක හැඩයක් නේද තියෙන්නේ. බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. මෙහෙම කියනවා. මෙන්න මේ ඉස්සෙල්ලම් බලා ගන්න හිම්නිදා ඉම්නිදා 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 කියලා කියන්නේ අපේ ළමයි වෙයි වෙනවා කියන්නේ. තේරුණාද? වෙයි වෙනවා කියන තමයි මෙන්න මේ ඉම්නිදා දාන්නේ. මේක වෙනවා මේක වෙයි කියන අදහස ගන්න තමයි මෙන්න මේ ඉම්නිදා දාන්නේ. බලන්න එතකොට ඉප් ඉප් ඉම්නිදා කියලා කියන්නේ ළමයි කට. ඉම්නිදාවම කට වෙනවා. කට වෙයි. කට වෙනවා. කට වෙයි. මේ තියෙන කටක රූප සටහනක්ද? තමයි මේ තියෙන කටක රූප සටහනක් නෙමෙයි. බලන්න ඊටස් දෙකේ තියෙනවා. නූන් නිම්නිදා. නූන් කියලා කියනවා ළමයි S2. නූන් වලට කියනවා S2. මේ තියෙන එතකොට S2ක් නෙමෙයි නේද? S2ක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වෙන එකක්. බලන්න තුන්වෙනි එක. තුනේ කියනවා ක්‍රීම් නිදා. ලියා ගන්න ළමයි ලියා ගන්න. බලන්න ක්‍රීම් නිදා කියලා කියන්නේ ළමයි කන. මේ කනක රූප සටහනක් නේද තියෙන්නේ. මෙන්න මේ කනක රූප සටහන තමයි ක්‍රීම් නිදා කියලා කියන්නේ. මේ ක්‍රී කියලා කියන්නේ කනට. එතකොට නිවැරදි පිළිතුර අපේ ළමයි අංක 3. පළවෙනි එකට නිවැරදි පිළිතුර අංක 3. බලන්න මේ ඉමා ඉම්නිදා කියලා කියන්නේ මොකද්ද? ඉමා ඉමා කියන්නේ මොකද්ද? ඉමා කියලා කියන්නේ ළමයි නළලට. ඉමා කියලා කියන්නේ නළලට. එතකොට මේ තියෙන නළලක රූප සටහනක්වත් S2ක රූප සටහනක්වත් කටක රූප සටහනක්වත් නෙමෙයි ළමයි. හරිද? එතකොට පළවෙනි එකට නිවැරදි පිළිතුර අංක 3. බලන්න දෙවෙනි එක. බලන්න මොනවද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ළමයි බලන්න ලස්සන රූප සටහනක් තියෙනවා. බලමු මොනවද මේ තියෙන්නේ කියලා නේද? අපි හැමදේම චුට්ටු චුට්ටු ඉගෙන ගමු නේද? අපි ඉගෙනගෙන ඉවර වෙලා මේ අපි හිමීට වැඩේ කරගමු ඉතින්. මහ ලොකුවට අමාරුවක් නෑ මේවා. මේවා හැමදාම ඉස්සරහට 2025 කරන කෙනෙක්ට මාත් එක්ක ඉදී ඔයාලට චූටි චූටි හැමදේම සරලවම දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අපේ ළමයි ඒක අර හිතමන් ලේසියෙන්ම ඔයා ඉගෙන ගන්න ඕනේ. අමාරුවෙන් කියලා කිසිම අවස්ථාවකදී හිතන්න එපා. මේ ඇත්තටම සරල පේපර් එකක්. මේ පේපර් එක කරන්න පුළුවන් කියන්නේ අනිවාර්යෙන් මේ පේපර් එකට 15කට වැඩි තියෙනවා කියන්නේ හොඳ ලකුණක් දාන්න පුළුවන් එක්සෑම් හෝල් එකේ. හරිද ළමයි? ඉතින් ඒ නිසා ඔයාලා හොඳට මේවා බලා ගන්න. රූප සටහන් කියන්නේ එක්සෑම් එකට අනිවාර්ය රූප සටහන්. බලන්න මේ මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේ සතන් කියලා කියන්නේ මොනවද? සතන් කියලා කියන්නේ අපේ ළමයි ටොපි. මෙන්න මේ සතන් කියලා කියන්නේ ටොපි වලට. බලන්න ඊට පස්සේ මෙහෙම කියනවා. සතන් මෙන්න මේ ටොපි සොයෝ සොයෝ තිත්තයි කියනවා. ටොපි තිත්තයි කියලා කියනවා. එතකොට මේ ටොපි තිත්ත නෑ නේද? ටොපි වෙන රසක් තියෙන්නේ. ටොපි තිත්ත නෑ. බලන්න දෙවෙනි එක. මෙන්න මේ සොල්තංගි. සොල්තංගි කියලා කියන ළමයි සීනි වලට. මෙන්න මේ සතන්නි කියලා කියන්නේ ටොපි. සොල්තංගි කියලා කියන්නේ අපේ ළමයි සීනි.
සීනි තරායෝ. සීනි තරායෝ. සීනි පැණි රසයි. සීනි පැණි රසයි. එතකොට මේ සීනි රූප සටහන නෙමෙයි තියෙන්නේ. බලන්න තුන්වෙනි එක. සොල්තන්නේ මෙන්න සොල්තන්නේ සොයෝ. සීනි තිත්තයි කියනවා. මේක සීනි ගලපන්න යන්න එපා මේකට. සීනි නෙමෙයි මේ තියෙන ටොපි නේද තියෙන්නේ. බලන්න ඊට පස්සේ. සතන්නේ සීනි තරායෝ. සීනි තරායෝ. තරායෝ. සීනි මේ ටොපි sorry සතන්නේ කියලා කියන ටොපි. ටොපි තරායෝ. ඒ කියන්නේ ටොපි පැණි රසයි. ටොපි පැණි රසයි. තල්දා පැණි රසයි. තල්දා පැණි රසයි. එතකොට අපේ ළමයි දෙකට නිවැරදි පිළිතුර අංක 3 4 දෙකට නිවැරදි පිළිතුර අංක 4 මෙන්න මේ ටොපි මේ රූප සටහනේ ටොපි පැණි රසයි කියලා කියනවා. එහෙනම් 4 ගන්න උත්තරේ. බලන්න තුන්වෙනි එක. තුන්වෙනි එකේ තියෙන ලස්සන පින්කන් එකක් නේද? බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා. පින්කනේ තෙරෝකල් කචනල් මජන්. පින්කනේ තෙරෝකල් හිස්තැනට ඇතුළත් කර හැකි කචනල් මජන්. වඩාත්ම නිවැරදි ගොසල් කොරසිප්සියෝ. දෙය තෝරන්න. දෙය තෝරන්න. බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. මෙතන කියනවා ළමයි හොඳට බලාගන්න මේ ප්‍රශ්න අදම දාගන්න ඔයාලා මතකයට. ආයේ හෙටට තියාගන්න එපා. රෙකෝඩ් එක අනිවාර්යෙන් බලන්න ඕනි ඔයාලා. බලන්න. සහ සිංහල් හනල්තේ සංහේ සිංහල් හනන්තේ. ඒ කියන්නේ මොකද්ද ළමයි? අර සමාජයක හරිද? සමාජයක ජීවත් වෙන විට සමාජයක ජීවත් වෙන අතර විටදී යක්සොක් සිගානෙන් යක්සොක් සිගානල් පොරොන්දු වෙලාවවල් චිකිනෙන් ගොසි චුවන් හම්නිදා. අර චිකිදා කියලා කියන්නමයි ආරක්ෂා කරනවා. රකින්නවා පිළිපදිනවා. නේද? බලන්න පොරොන්දු වෙලාව යක්සොස් සිගානල් පොරොන්දු වෙලාව චිකිනෙන් ගොසි චුවන් හම්නිදා. ආරක්ෂා කරන එක හොඳයි කියලා කියනවා ළම. නේද? ඊට පස්සේ බලන්න මෙහෙම කියනවා. යක්සොක් සිගානේ පොරොන්දු වෙලාව හාන්සි රාමයෝන් එකයි නම් පොරොන්දු වෙලාව හාන්සි රාමයෝන් එකයි නම් ශිබ්බුන් විනාඩි 5කට චොනේනන් පෙරදී. බලන්න පොරොන්දු වෙලාව එකට නම් හාන්සි රාමයෝන් එකට නම් එක නමුත් ඕශිබුන් විනාඩි 5කට කලින් අපේ ළමයි යක්සොක් චාන්සොයේ ඒ කියන්නේ දෙන්නෙක් එක පොරොන්දු වෙන ස්ථානයට යක්සොක් චාන්සොයේ පොරොන්දු වෙන ස්ථානයට ඒ දාන්නේ ටේ හංගවන්න ස්ථාන හංගවන්න ස්ථානයට ඒ ස්ථානයට ස්තනක් කිදාරිනින් ගොසි චොප්සම් නිදා. ඒ කියන්නේ අර ළඟා වෙලා ඉන්න එක හොඳයි කියලා කියන්නේ. නේද ළමයි? තේරුණාද? බලන්න මම ආයෙත් ගලපන් එනවා. මෙන්න මේ සංහයන් සිංහාර. ඒ කියන්නේ සමාජයක ජීවත් වෙද්දී පොරොන්දු වෙලාව පිළිපදින එක වැදගත්. පොරොන්දු වෙලාව එකයි නම් එක නමුත් මෙන්න මේ විනාඩි 5කට පෙර පොරොන්දු වුණ ස්ථානයට තොරවාසෝ කිදාරිනෙන් ගොසි චෝත්සම් නිදා. ආපසු ඇවිල්ලා ඉන්න එක හොඳයි කියලා කියනවා රැඳී සිටින එක නේද? එතකොට එක ගලපන්න යන්න එපා නේද? මේ තොරවාස කියන්නේ ආපසු වෙනවා. ආපසු ඇවිල්ලා මේ සෝවාම ආපසු ඇවිල්ලා රැඳිලා ඉන්න එක හොඳයි කියලා කියනවා නේද? ඒක ගලපන්න යන්න එපා. බලන්න දෙවෙනි එක. තොරා ඔනික්කා කියලා කියන ළමයි ආපසු එන නිසා නික්කා. ආපසු එන නිසා රැඳිලා සිටින එක හොඳයි. ඒක ගලපන්න යන්නත් එපා. බලන්න තුන්වෙනි එක. තොජක් හේසෝ බලන්න ලස්සනට ගැලපෙන නේද? තොජක් හේසෝ කියන්නේ ළඟා වෙලා.
නේද? බලන්න ළඟා වෙලා කිඳාරිනෙන් ගොසි චෝප්සම් නිදා. රැඳී සිටින එක හොඳයි කියලා කියනවා නේද? බලන්න මම මෙහෙම මුලින් ඉඳන් ගලපන් එනවා. සමාජ ජීවිතයක් ගත කරද්දී පොරොන්දු වෙලාව ආරක්ෂා කරන එක වැදගත්. හරිද ළමයි? නේද? බලන්න යක්ෂ සිගානි පොරොන්දු වෙලාව 1යි නම් විනාඩි 5කට චොනීනන් පෙරදී පෙර පොරොන්දු ස්ථානයට අපි පොරොන්දුවක් වෙන ස්ථානයට චොද්ද තොජක් හේසෝ ළඟා වෙලා කිදාරිනෙන් ගොසි චොප්සම් නිදා. කිදාරිනෙන් ගොසි චොප්සම් නිදා. තුනට නිවැරදි පිළිතුර ළමයි 3 තොජක් හනික්කා ළඟා වෙන නිසා. තොජක් හනික්කා කියලා කියන්නේ ළඟා වෙන නිසා. ඒව කලපන්න යන්න එපා ළමයි ඈ. එතකොට බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. මෙන්න මේ සමාජ ජීවිතයක් ගත කරද්දී පොරොන්දු වෙලාවල් පිළිපදින එක හොඳයි. හරිද ළමයි? මෙන්න මේ පොරොන්දු වෙලාව හරිද? පොරොන්දු වෙලාව 1යි නම් පොරොන්දු වෙලාව 1යි නම් විනාඩි 5කට පෙර පොරොන්දු ස්ථානයට තොජක් හේසෝ ළඟා වෙලා රැඳී සිටින එක හොඳයි කියලා කියනවා නේද? එතකොට නිවැරදි පිළිතුර අංක 3. බලන්න 4වෙනි එක. මොකද්ද කියන්නේ කියලා බලන්න 4වෙනි එක. 4 මෙහෙම කියනවා. චේ චේ කියලා කියන්නේ ළමයි මගේ. චේ කියලා කියන්නේ මගේ හිස්තැනක්. චිග්ගා ඒසා ඉම්නිදා. මෙයාගේ දන්ත වෛද්‍යවරයෙක් කියලා කියනා නේද? මෙයා මොකක් හරි මගේ කියලා මෙයාගේ මොකක් හරි මගේ කියලා හිස්තැනක් තියලා චිග්ගා ඒසා ඉම්නිදා. දන්ත වෛද්‍යවරයෙකු කියලා කියනව නේද? දන්ත වෛද්‍යවරයෙක් වෙනව නැත්තම් එයා දන්ත වෛද්‍යවරයෙක් කියලා කියනවා. බලන්න මෙහෙම කියන ඊට පස්සේ අපේ ළමයි අපන් සරාමේ ඒ කියන්නේ මොකද්ද? අපන් කියලා කියන්නේ අමාරු. තේරෙනවද? අමාරු පුද්ගලයාගේ අමාරු පුද්ගලයාගේ ඊරල් අමාරු පුද්ගලයාගේ අමාරු පුද්ගලයාගේ නැත්තම් ලෙඩා අපන් කියලා කියන්නේ ලෙඩා ඒ පුද්ගලයා ලෙඩ පුද්ගලයා ඊරල් චිරුහණන් චුම්නිදා චිරුහේ චුම්නිදා ඒ කියන්නේ මොකද්ද? අමාරු පුද්ගලයාට ප්‍රතිකාර ලබා දෙනවා කියලා කියනවා නේද? ප්‍රතිකාර ලබා දෙනවා කියලා කියනවා. ඉරල් කියන දත්වලට දත් දත් චිරුරල් චුම්නිදා දත්වලට ප්‍රතිකාර කරලා දෙනවා කියලා කියනවා නේද අපේ ළමයා? බලන්න. මගේ චෙමි මගේ විනෝදාංශය චික්වා එයිසා ඉම්නිදා. එක කලපන්න යන්න එපා. මගේ චිමී කියන විනෝදාංශය මෙන්න මේ චීගා ඒසා ඉම්නිදා. මෙයාගේ විනෝදාංශය දන්ත වෛද්‍යවරයෙක් කියලා කියනවා. ඒව ගලපන්න යන්න එපා ළමයි ඈ. බලන්න දෙවෙනි එක. දෙවෙනි එකේ කියනවා චික්ජන්. චික්ජන් කියලා කියන්නේ චික්ජන් කියලා කියන වැඩපළ. චික්ජන් කියලා කියන්නේ අපේ ළමයි වැඩපළ. එතකොට මගේ වැඩපළ ඒසා වෛද්‍ය මේ දන්ත වෛද්‍යවරයෙක් කියන එක ගලපන්න යන්න එපා. බලන්න තුන්වෙනි එක. චිකොප්. මෙන්න මේ චිකොප් කියන එකේ තේරුම මොකද්ද? චිකොප් කියලා කියන්නේ ළමයි තනතුර නැතිනම් රැකියාව. තනතුර රැකියාව මෙන්න මේ දන්ත වෛද්‍යවරයෙක් වෙනවා. චීග ඒසා එම්නිදා. දන්ත වෛද්‍යවරයෙක් වෙනවා වෙයි. මෙන්න මේ අමාරු පුද්ගලයින්ගේ ඉරල් දත්වලට චිරූරල් චුම්නිදා ප්‍රතිකාර කරලා දෙනවා කියලා කියනව නේද? එතකොට 4ට නිවැරදි පිළිතුර අංක 3. මෙන්න මේ චගොප් කියලා කියන්නේ මොකද්ද? චගොප් ඒ කියන්නේ වැඩ. වැඩ කියන එකට වඩා මෙන්න මේ තනතුර කියන එක හරි ඈ. චගොප්. ඊට පස්සේ මේකට ගත්තොත් එහෙම
මෙන්න මේ නිලය කියන එකට නැත්නම් තනතුර කියන එකට නිලය කියන එකට ගමු. චිවි කියලා කියනවා. චික්වි කියලාත් කියනවා. චිග්ගප් කියලාත් කියන නිලය තනතුරට. හරිද? ඊට පස්සේ චික් චෙක් කියලා කියනවා ළමයි. අර තනතුරට විතරක්. හරිද? තනතුරට චික් චෙක් කියලා කියනවා. මෙන්න මේ නිලය තනතුර කියන එකට චික්වි හරිද? චිවි එතකොට චිග්ගප් අන්න ඒවා සමානයි. මේක නැතුව ඒ වචන වල තිබුණත් මේකට උත්තරේ ගන්න පුළුවන් ඒ වගේ. එතකොට හතරට නිවැරදි පිළිතුර අංක 3. බලන්න ළමයි පස්වෙනි එක කියව ගන්න. හරි. බලන්න. එහෙම කියනවා. බලාගන්න. කොන්ගන්නල් හරමියොන්. ඒ කියන්නේ මොකක්ද ළමයි? කොන්ගන් එල් කොන්ගන්නල් හරමියොන් කොන්ගන්නල් හරමියොන් චොගොම්. ඒ කියන්නේ මොකද්ද? සෞඛ්‍ය සම්පන්නව වීමට නම් සෞඛ්‍ය පන්නව වෙන්න අවශ්‍ය නම් වෙන්න ඕන නම් චොගොම් ළමයි චොගම් කියලා කියන ටිකක් නේද? අපි පාඩම් කරපු වචන මේ තියෙන්නේ. චොගම් කියලා කියනවා ටිකක් හිස් තැනක්. නේද? හිස් තැනක් මොක්නෙන් ගොසි චොප්සම් නිදා. ඒ කියන්නේ කණ එක හොඳයි කියලා කියනව නේද? බලන්න. සෞඛ්‍ය සම්පන්නව ඉන්න අවශ්‍යයි නම් නැතිනම් ඕමනයි නම් ඕනි නම් ටිකක් චොගම් ටිකක් කොන්ගන් ගොසි නෑ සොරි මොක්නෙන් ගොසි චෝප්සම් නිද මොකක් හරි හේතුවක් ඇවිල්ලා කණ එක හොඳයි කියලා කියනව නේද? බලන්න ඊට පස්සේ මෙහෙම කියනවා කරේසෝ අන්න ඒ හේතුව නිසා මෙන්න මේ කියලා තියෙන හේතුව නිසා පෙළමයි චොනන් මම මේ හේතුව නිසා මම මෙන්න මේ උයන විටදී යොරිහල්තේ උයන විටදී උයද්දී සොග්ගමල් ලුණු සොගමල් ලුණු චොගම් ටිකක් නොප්සම්නිදා දානම කියලා කියනව නේද? ලුණු ටිකක් දානම කියලා කියනවා. බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. කොන්ගන්නල් හරයමයන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නැත්නම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕමනා නම් ඕනි නම් ටිකක් මෙප්ගේ කණ එක හොඳයි. සෞඛ්‍ය සම්පන්න ඕනි නම් ටිකක් සැරට කණ එක හොඳයි කියලා කියනවා. ඒක ගලපන්න යන්න එපා. එක වැරදි. දෙක බලන්න. සෞඛ්‍ය සම්පන්න වෙන්න අවශ්‍යයි නම් මෙවෝසෝ ඒ කියන්නේ සැරට කන නිසා. එතකොට සැර නිසා කණ එක හොඳයි. සැර නිසා කණ එක හොඳයි කියලා කියනව නේද? එතකොට ඒක ගැලපෙන්නෙත් නෑ. පාන තුන්වෙනි එක. කොන්ගන්නල් හරයමයන් සෞඛ්‍ය සම්පන්න වීමට අවශ්‍යයි නම් ඕමනයි නම් ටිකක් ජොගම් ටිකක් සින්ගොප්කි. ඒ කියන්නේ මොකද්ද ළමයි? සින්ගොප්කි කියලා කියන්නේ. සින්ගොප්කි කියලා කියන්නේ අර මේ දිය රසට. දිය රසට කණ එක හොඳයි. මොක්නෙන් ගොසි චොප්සම් නිදා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරවන්න
ටිකක් දිය රසට කන එක හොඳයි. උත්තරේ අංක 3. අන්නේ ඒ හේතුව නිසා මේ හොඳ ජීවිතයක් ගත කරන් දිය රසට කන්න ඕනි හේතුව නිසා මම උයද්දී සොගමල් කියන ලුණු ටිකක් දානවා. ලුණු ටිකක් දානවා. උත්තරේ අංක 3. සිංගොප් හේසෝ කියලා කියන්නේ ලුණු රස නිසා. ලුණු රස නිසා නැත්තම් sorry දිය රස නිසා සිංගොප් කියලා කියන්නේ දිය රස නිසා එක් ගලපන්න යන්න එපා. බලන්න අපි උනත් ගෙදර උයද්දි ළමයි ලුණු ටිකක් නේද දාන්නේ. ගොඩක් දානවද ඔයාලා ගෙවල් ලුණු? අපේ ගෙදර නම් බත් වලටත් දාන්නේ ලුණු. හොඳ නැති නිසා කන්න. අන්න ඒක තමයි මේ කියන්නේ. බලන්න 6 වෙනි එක. හය බලා ගන්න ළමයි. බලන්න. තුවන්සි තුවන් මහත්මයා මහතා මහත්මිය ගන්න තමයි අපේ ළමයි මේ සී දාන්නේ. තුවන් මහත්මයා ඉබොන් ඉරියුයිරේනන් මේ සතියේ ඉබොන් මේ ඉරියුයිරේනන් මේ ඉරිදා තුවන් මහත්මයා මේ ඉරිදාට සන්නහකේ කියලා කියන්නේ අපේ ළමයි කඳු නැගීමේ තරගයක් නේද? බලන්න තුවන් මහත්මයා මෙවර ඉබොන් මේ පාර ඉරිදාට කඳු නැගීමේ තරගයක් නැත්තම් මොයිමි කියලා කියන්නේ එකතුවක්. කඳු නැගීමේ එකතුවක් තියෙනවා. මේ ඉරිදා කඳු නැගීමේ එකතුවක් තියෙනවා. නේද? ඊට පස්සේ මෙහෙම කියන බලන්න. චුට්ටක් ඉන්න. බලන්න ළමයි. ආයෙත් මෙහෙම කියනවා. තුවාන් මහත්මයා මේ ඉරිදාට කඳු නැගීමේ එකතුවක් තියෙනවා. කඳු නැගීමේ එකතුවක් තියෙනවා නේද? ඊට පස්සේ මෙහෙම කියන බලන්න. නම්සනේ. ඒ කියන්නේ මෙන්න මේ ළමයි අර කන්දට ඒ දානට මෙන්න මේ කන්දට නම්සන් කියන්නේ ඒ කන්දේ නමක්. හරිද? කන්දට ඔල්ලකල් ලේජොන් නිම්නික්කා. ඒ කන්දට අර ඉහළට යන සැලැස්මක් නිසා යජොන් නික්ක කියලා කියන්නේ සැලැස්මක්. ඔල්ලකල් ඒ කියන්නේ ඉහළට යන සැලැස්මක් නිසා හිස්තැනක් චුම්බි හෙස්සම් නිදා සූදානම් කරා කියලා කියනවා නේද? මොකක් හරි සූදානම් කරා කියලා කියනවා. බලන්න මොකද්ද උත්තරේ කියලා. මෙන්න මේ අංජොන්හා කියලා කියන්නේ මොකද්ද? අංජොන්හා කියලා කියන්නේ ආරක්ෂිත බූට් සපත්තු. ආරක්ෂිත බූට් සපත්තු කිව්වම ළමයි ඔකට අයිති වෙන්නේ අර වැඩපොලක එතකොට වෙල්ඩින් කරන කට්ටිය, නැව් හදන කට්ටිය, ඒ කට්ටිය ළමයි දානවා මේ
බූට් දෙකක්. ඒ බූට් දෙක ආයි මිටියකින් ගැහුවත් ඉතින් ඒක ඉතින් ආයි හිල්ලෙන්නෙත් නැත්, තැලෙන්නෙත් නැහැ. ඒක ගල්. තනිකර ගල්. ඔන්නේ අංජොන්හා කියලා කියන එක එක තනිකර ගලක්. හරිද? බරයි. ඒක මේ ගොඩක් බරයි සපත්තු දෙක. එතකොට ඒ සපත්තු දෙක උඩින් මේ වාහනයක් ගියත් මේ ඒක අර කකුලට හානියක් වෙන්නේ නැහැ. අනේ ඒකට තමයි අංජොන්හා කියලා කියන්නේ. ඊට පස්සේ බලන්න දෙකේ තියෙනවා. එන්නේ ඔන්දොන්හා කියලා කියන්නේ මොකද්ද? ඔන්දොන්හා කියලා කියන්නේ ක්‍රීඩා සපත්තු. එතකොට කඳු නැගීමේ මේ යන සැලැස්මන් නිසා ක්‍රීඩා සපත්තු දාන්න ඕනේ නේ. එතකොට ක්‍රීඩා සපත්තු දාන්නේ ක්‍රීඩා තරගයක් කරන විටදී. අපි ක්‍රීඩාවක් කරන විටදී ওই සපත්තු දානවා. බණිස්සේ 3 තෙන්සන්හා. තෙන්සන්හා කියලා කියන ළමයි කඳු නැගීමේ සපත්තු. කඳු නැගීමේ සපත්තු. උත්තරේ අංක 3 බලන්න. රුවාන් මහත්මයා මේ ඉරිදාට කඳු නැගීමේ එකතුවක් තියෙනවා. මෙන්න මේ නම්සන් කියලා කන්දේ උඩට යන සැලැස්මක් නිසා කඳු නැගීමේ සපත්තු තෙන්සන්න කඳු නැගීමේ සපත්තු සූදානම් කරා කියලා කියන නේද? සූදානම් කරා කියලා කියනවා. එතකොට උත්තරේ අංක 3. මෙන්න චන්හා කියලා කියන්නේ මොකද්ද? චන්හා කියලා කියන්නේ අපි ඔය නිකන් ඔය කුෂි කර්මාන්තය වගේ පොඩි පොඩි වැඩ කරන දාන ආරක්ෂිත බූට් සපත්තු. එතකොට නිවැරදි පිළිතුර අංක 3. බලන්න ළමයි 7 වෙනි එක. චෙරෝකිගන් යොන්ජන් හරේමයන් ඒ කියන්නේ මොකද්ද ළමයි? රැඳී සිටීමේ කාලය දීර්ඝ කරනවා නම් දීර්ඝ කරන්න ඕන නම් අවශ්‍ය නම් නේද? රැඳී සිටීමේ කාලය දීර්ඝ කරන්න අවශ්‍යයි නම් ඕමනයි නම් කැමැති නම් ඕන එකක් ගන්න. තුරුප්ගු කල්ලි සමුසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට හරිද? ආගමන විගමන දෙපාර්තමේන්තුවට නැත්තම් කාර්යාලය කියලාත් ගන්න. කාර්යාලයට චෙරුකිගන් රැඳී සිටීමේ කාලය චෙරුකිගන් රැඳී සිටීමේ කාලය යොන්ජන් හෝගා දීර්ඝ කිරීමේ හෝගා අවසර පත්‍රයක් සිංචන් සෝරල් කියන අවසර පත්‍රයක් මේ නේමයන් කියලා කියන ළමයි ගෙවනව නෙමෙයි. තේරුණාද? මේ නෙදා කියන්නේ ගෙවනව නෙමෙයි. හරිද? බලන්න මම මෙහෙම කියනවා අය. දීර්ඝ කරන අවසර පත්‍රයක් නේමයන් කියනවා ලබා දෙනවා. හරිද? මෙයන් නාම ලබා දුන්නා නම් හරි. තේම්නිදා දෙයක් කරා නම් හරි. ලබා දුන්නා නම් හරි. කරන්තේ ඒ වුණත් චෙරෝකිගන් මන්රියෝ ඉරි. ඒ කියන්නේ මොකද්ද? කරන්තේ කියනවා එනමුත් ඒ වුණත් රැඳී සිටීමේ කාලය චිරුකිගන් රැඳී සිටීමේ කාලය අවසන් වෙන දවස ඉරි මන්රියෝ තෙදා කියලා කියන්නේ අවසන් වෙනවා. මන්රියෝ ඉල් කියලාම ඒ කියන්නේ අවසන් වෙන දින හිස්තැනක් තියලා සිංචොන්නල් හේයහම්නිදා යමක් කළ යුතුයි නැත්නම් ආයුධම් කළ යුතුයි කියලා කියනවා නේද? බලන්න මොකක් කරාමද? මෙයා කියනවා චිරෝකී ගන්න දීර්ඝ කර කැමීට ඕමනයි නම් චුරිප් ගුක්වල්ලි සමුසුවේ චිරෝකී ගානල් හෝගාර ඒ කියන්නේ ආගමන විගමන කාර්යාලයෙන් රැඳී සිටීමේ කාලය යොන්ජන් කියන දීර්ඝ කිරීමේ අවසර පත්‍රය සිංචොන් සෝරල් නේය හම්නිදා නේමියොන් තෙම්නිදා. ඒ කියන්නේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කරන අවසර පත්‍රයක් සිංචන් සෝරල්
ඕක අවසර පත්‍රයක් බාර දුන්නා නම් හරි. ඒ වුණාට රැඳී සිටීමේ කාලය අවසන් වෙන දින හරිද? චිනන්හුවේ ඒ අවසන් වෙන දිනය පහු කරන් ගියාට පසුවේ අයදුම් කළා නම් හරි කියලා කියනවා. එහෙම කරොත් එහෙම එයාලා බුල්පොප් නේද? රැඳී සිටීමේ කාලය එයාට අවසරයක් නැහැ ඒ රටේ ඉන්න නේද? බලන්න ඊට පස්සේ එහෙම කියනවා. ඒ වුණාට රැඳී සිටීමේ කාලය අවසන් වීම, ඒ කියන්නේ අවසන් දවසට දිනයට චීනාගි චොනේ ඒ කෙසේ වෙතත් ඒ කොහොම වුණත් කරන්ත ඒ වුණත් රැඳී සිටීමේ කාලය චෙරෝකි ගාන රැඳී සිටීමේ කාලය මාන්රියෝ ඒල් ඒ කියන්නේ අවසන් වීමට අවසන් වෙන දිනය මාන්රියල් කියලා කියන්නේ අවසන් වෙන දිනය අවසන් වෙන දිනයට චිනාගි චොනේ අවසන් වෙන දිනයට පෙර ආයුධම් කළ යුතුයි කියලා කියනවා නේද? එතකොට නිවැරදි පිළිතුර අංක 2 බලන්න. ප්‍රොක්සහගි චොනේ ප්‍රොක්සහදා කියලා කියන්නේ ෆොටෝකෝපි ගහනවා. එතකොට පිටපත් කිරීමට පෙර ඒවා දාන්න යන්න එපා. මෙන්න පිටපත් කිරීමට පසුව පිටපත් කිරීමට පසුව ඒක ගලපන්න යන්න එපා. උත්තරේ අංක 2 කියන්නේ කාලය අවසන් වෙන්නට පෙර. චිනදා කියන්නේ පසු කර යනවා. මෙන්න මේ චිනාගි චොනේ ආවම චොනේ කියන්නේ පෙරනේ. පසු කර යාමට පෙර ආයුධම් කළ යුතුයි කියලා කියනවා නේද? 7ට නිවැරදි පිළිතුර අංක 2. 8 බලා ගන්න. හරි බලා ගන්න. අද මම රෙකෝඩ් එක නිසා හිමීට කරනවා. ඔයාලා යවලා රෙකෝඩ් එක බලා ගන්න. බලන්න අපි 7 කරා දැන් ඉන්නේ 8. බලන්න මේකේ මෙහෙම කියනවා. කොන්ජන්නල් සත්නි. ඒ කියන්නේ මෙන්න මේ කොන්ජන්නේ සත් ඊ මොන්ජිරල්. මෙන්න මේ වැඩපෙළේ හරිද ළමයි? වැඩපෙළේ ගොඩ ගැහිච්ච මොන්ජිරල් ගොඩ ගැහුණ දූවිලි වැඩපෙළක කාර්යාලයක වැඩ මේ ගොඩ ගැහුණු දූවිලි හිස්තැන තිර සිපන්තේ කැමැති අතර මොන්ජි තොරිගා ඒ කියන්නේ පිස්සිනය දූවිලි පිස්සිනය මේකට කියන තොරිගා කියලා කියන්නේ මොකද්ද? මොන්ජි කියන දූවිලි තොරිගා කියලා කියන්නේ ඩස්පෑන් නැත්තම් මේ මොකක්ද ඔකට කියනවා මේ අර ඩස්ට් එක නේද? නැත්නම් අර තියෙන්නේ ඔය ගෝන් මේ මොනවද මේ එක එක නූල් වලින් හදලා ඉවරලා මේ දූවිලි පිසින්න අර කැබිනට් එකෙන් පිහින්නේ ගෙවල් අන්න ඒකට තමයි ඔය මොන්ජි තොරිකා කියලා කියන්නේ දූවිලි පිසින එකට. කොහෙද තියෙන්නේ ඔදියේ ඉච්චියෝ කොහෙද තියෙන්නේ බලන්න මෙන්න මේ වැඩපොලේ දූවිලි ගොඩ ගැහිලා ගොඩ ගැහිච්ච දූවිලි හිස්තැනන් අතර මෙයා මොකක් හරි කරන්න කැමැති අතර මෙන්න මේ දූවිලි තොරිගා කියන දූවිලි පිසින එක ඔදියේ ඉච්චියෝ කොහෙද තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් කොහෙද තියෙන්නේ තව කෙනකින් අහනවා ඉන්නේ තිය ඊට පස්සේ බලන්න
මේ නා කියන කෙනා කියනවා චෙගා මම චුබන්නේ කත්තානෝත්තම් නේද? කුසියේ ගිහිල්ලා තැබුවා කියලා කියනවා නේද? කුසියේ ගිහිල්ලා තැබුවා කියලා කියනවා. බලමු මොකක් ගැනද මේ කියන්නේ කියලා. වැඩපෙළේ ගොඩ ගැහිලා තියෙන දූවිලි මිල්දා කියන්නේ තල්ලු කරනවා. තල්ලු කිරීමට කැමැති අතර ඒක ගලපන්න යන්න එපා. දූවිලි තල්ලු කරන්නේ නැහැ. බලන්න. මෙන්න මේ වැඩපෙළේ ගොඩ ගැහිලා තියෙන දූවිලි වැඩපෙළේ ගොඩ ගැහිලා තියෙන දූවිලි තොල්ගෝ තොල්දා කියලා කියන්නේ පිස්සිනවා නේද? තොල්දා කියන්නේ පිස්සිනව නෙමෙයි නැත්නම් ඔක නෙමෙයි. ওই තොල්දා කියන්නේ කඩනවා ගසනවා නැත්නම් පිස්ස දානවා නේද? මේ තොල්දා කියන්නේ මේ පිස්ස දානවා ගසනවා නැත්නම් කඩනවා වගේ ගන්න. කඩනවා නැත්නම් ගොඩාක් ගන්නකො පිස්ස දානවා කියලා. පිස්ස දානවා ගසනවා දූවිලි නම් ගසනවා බලන්න උත්තරේ අංක 2 වැඩපෙළේ ගොඩ ගැහිලා තියෙන දූවිලි පිස්ස දාන්න කැමැති අතර මෙන්න මේ දූවිලි පිසින එක කොහෙද ඉජ්ජියෝ කොහෙද තියෙන්නේ ඊට පස්සේ මෙයා කියනවා චෙගා මම චුබන්නේ කත්තා නොහත්සොය මෙයා කුස්සිය ගිහිල්ලා තැබුවා කියලා කියනවා නේද එතකොට උත්තරේ අංක 2 බාන්න මම දාලා කියනවා වැඩපෙළේ ගොඩ ගැහිලා තියෙන දූවිලි තොල්දා කියන ගසනවා තොල්දා ගස් නැත්තම් පිස දැමීමට කැමැති මෙන්න මේ දූවිලි පිසින එක කොහෙද තියෙන්නේ දූවිලි පිසින එක කොහෙද තියෙන්නේ කොහෙ තියෙනවද මෙයා කියනවා මම චුබන්නේ කුසියේ ගිහිල්ලා තැබුවා කියලා කියනවා ගිහිල්ලා තැබුවා ක්‍රමාංක 2 හගෝ කියන්නේ කරලා මෙන්න මේ තොල්ලිගෝ කියන්නේ ක්‍රියාත්මක කරනවා නේද යන්ත්‍රයක් වගේ චොන්ස් එක මේ චොන්ස් එක වැකුම් ක්ලීනර් එක ක්‍රියාත්මක කරනවා එතකොට ඔකට තව තියෙනවා සමාන වචන තෙල්දා කදා ඔය ඔක්කොම ඔන් කරනවා කියලාත් ගන්න ක්‍රියාත්මක කරනවා ඔන් කරනවා ඔය තෙල්දා කදා එක නම් මේ ස්විච් එකක් වගේ ඔන් කරනවට ගන්න එතකොට මේ ඔය තොල්ලිගෝ කියලා කියන්නේ තොල්ලිදා කියන්නේ කරකවනවා ක්‍රියාත්මක කරනවා එතකොට නිවැරදි පිළිතුර අංක 2 බලන්න 9 වෙනි එක ඔන සේපයෝගේ නෝනි මානි වස්සම් නේද ඒ කියන්නේ මොකක්ද අද සේපයෝගී කියන අලුයම අද අලුයම සේපගේ අලුයම හරිද අලුයම පාන්දර හිම නොනි හිම ගොඩාක් වැටුණා ගොඩාක් හිම පතනයක් තිබුණා නේද ගොඩාක් හිමි පතනයක් තිබුණා හිම වැටුණා කියලා කියනවා ඊට පස්සේ මෙහෙම කියනවා නෝනි හිම මානි මාසෝ මෙන්න මේ හිම ගොඩාක් ඇවිල්ලා නිසා හිම ගොඩාක් ඇවිල්ලා නිසා නැත්තම් නිසා ගන්න එපා හිම ගොඩාක් ඇවිල්ලා කිරි පාර හිස්තනක් ආයතනයට ප්‍රමාද වුණා නත්ත කියන්නේ ප්‍රමාද වෙනවා ආයතනයට ප්‍රමාද වුණා කියලා කියනවා නේද ඔයාලා වචන ලියා ගන්න ඔන්න ආයෙත් කියනවා අදාළුයම හිම ගොඩාක් හිමපතනයක් තිබුණා පාර ගොඩාක් වාසය කියන්නේ සෝරි හිම ගොඩාක් ඇවිල්ලා නැත්තම් වැටිලා හිම ගොඩාක් ඇවිල්ලා නැත්තම් වැටිලා පාර මොකක් හරි වෙලා ආයතනයට ප්‍රමාද වුණා මෙයා යන ආයතනයට ප්‍රමාද වෙලා බලන්න මොකන හේතුන් නිසාද කියලා මෙන්න මට මේ උත්තර 4 කියන් බලන්න ඔයාලා හොඳට මතක තියාගන්න මෙතන කියන මක්කි නරාගෝ කියලා කියන්නේ
ඒ කියන්නේ ළමයි තදබද නිසා. තේරුණාද? ම්, ඔන්න ඔය අකින අරගෝ කියලා කියන්නේ තදබද නිසා. ඊට පස්සේ මෙන්න මේ මක්කිනන් පරමේ ඒත් ළමයි අර තදබද නිසා කියන අදහස. ඒකෙත් තදබද නිසා කියන අදහස. මේක බලන්න. මක්ඛයසෝ. ඒකත් තදබද වෙලා තදබද නිසා. උත්තරේ අංක 3. බලන්න අපි පැහැදිලි කරමු. මක්ඛි නික්කා තදබද නිසා නේද? ඇයි මේ නිසා කියන හතරක් දාලා මේකෙන් අපිට වැදගත්ම එක කියන්නේ ලේසිම තුරුම්බු හොයන්න කියලා තියෙන්නේ මේක. නැත්නම් අපිට මේ ඕනම තුරුම්බුවක් දාලා ගහන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ප්‍රශ්නෙට මේ හිස්තැනට ඕනි තුරුම්බුව මෙන්න මේ අංක 3 තියෙනවා නේද? ඕක තමයි ওই ප්‍රශ්නේ ඔතනට එන තුරුම්බුව. බලමු අපි මොකද්ද ඔකේ වෙනස කියලා. මෙන්න මේ මග්හි නරගෝ කියන එකේ ග්‍රැමර් එකේ තේරුම හරිද? මෙන්න මක්කි නරගෝ කියලා කියන්නේ ඔන්න ඕකේ තේරුම ළමයි අර අපි කිව්වොත් එහෙම තමන් කරපු දෙයකට. හරිද? ඒ කියන්නේ තමන්ම කරපු දෙයකට හානියක් සිදු වෙනවා. හරිද? එතකොට බලන්න ළමයි මෙතන හානියක් වෙලා තියෙනවා නේද? මෙතන මෙයාට ආයතනයකට ප්‍රමාද වෙලා තියෙනවා. මේ හිම වැටුණ එක මෙන්න මෙයාගෙන් වෙච්ච දෙයක්ද? නෑ. හිම කියන ඒවා ඔටෝ වැටෙන්නේ. මෙයා කරන දේවල් නෙමෙයි. මෙන්න මේ නරගෝ එකේ තේරුම. ඒ කියන්නේ තමන් කරපු දෙයකට තමන්ටම හානියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයා සතෙක්ට උගුලක් අට වෙනවා. නැත්තම් බටයක් හරි මොකද තුවක්කුවක් හරි ගැට ගහනවා. හරිද? ඔයා ගැටයක් හරි බටයක් මොකක් හරි ගැට ගහනවා. ඒක ඔයාටම ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ ඔයාට මේක සිද්ධ වෙනවා. ඒ හානිය ඔයාටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයා කරන්නේ වෙන කෙනෙක්ට හානියක් වෙන්න. හැබැයි ඒ කෙනාට වෙන්නේ ඔයාටම වෙනවා. තේරුණාද? ඒක උත්තරේ මේකේ තේරුම ඒක. එතකොට මේ පරමේ මක්කිනන් පරමේ කියලා කියන්නේ මොකද්ද? බලන්න. ඔය මක්කිනන් පරමේ කියලා කියන්නේ ළමයි තමන් කරපු නැති. තේරුණාද? තමන් කරපු නැති දෙයකට ඒ කියන්නේ ඔයා කරන්නේ නැති දෙයකට තේරුණාද? ඔයා කරන්නේ නැති දෙයකට ස්වාභාවිකව ඒ කියන්නේ ස්වාභාවිකම හේතුවක් මත බලන්න ආයෙත් මතක තියාගන්න මේ මක්කිනන් පරමේ කියන එක තමන් කරපු නැති දෙයකට ස්වාභාවික හේතුවකට තමන්ටම ප්‍රතිඵලයක් ලැබීම තේරුණාද? තමන් කරපු නැති දෙයකට තමන්ටම ස්වාභාවිකම තමන්ට ප්‍රතිඵලයක් ලැබීම නැත්තම් ඔයාට දෙයක් ලැබීම නේද? එතකොට අන්න ඒක තමයි මක්කිනන් පරමේ කියලා කියන්නේ. මෙන්න මක්ඛයස කියලා කියන්නේ ඒක නිකන් අර අපි නිකන් හිතන්න තද බල වෙලා ආයතනයට යන්න ප්‍රමාද වුණා. බලන්න මේක මෙහෙම කියනවා. අද අලුයම අලුයම මේ නෝනි ගොඩාක් ඇවිල්ලා හිම ගොඩාක් ඇවිල්ලා මෙන්න මේ නෝනි මානි වාසෝ හිම ගොඩාක් ඇවිල්ලා හිම ගොඩාක් ආවා වැටුණා හිම ගොඩාක් ආපු නිසා පාර මක්ඛයසෝ තදබද වෙලා ආයතනයට යන්න ප්‍රමාද වුණා. උත්තරය අංක 3. මක්ඛේනික්කා කියලා කියන්නේ ඒත් නිසාම තමයි. තදබද නිසා. බලන්න 10 වෙනි එක. තුවාන්සි ඔජේ තුවාන් මහත්මයා ඊයේ ඇයි හග්ගය අන්වස්සය ඒ මොකද්ද කියන ළමයි බලන්න මේ කියන මෙහෙම තුවාන් මහත්මයා ඊයේ ඇයි පාසලට ආවේ නැත්තේ තුවාන් මහත්මයා ඊයේ ඇයි පාසලට ආවේ නැත්තේ බලන්න මෙයා කියන කප්චාගේ හෙටි හැටියම මොරිගා
ඔළුව අපහසු. 갑자기 머리가 아파서 අමාරු වෙලා රෝහලට රෝහලට අන් වස්සෝයෝ. ඒ කියන්නේ ආයතනෙට නැත්තම් අන්පස්සය කියලා කියන්නේ මොකද්ද? බලන්න. හිටි හැටියෙම ඔළුව අමාරු නිසා නැත්නම් අමාරු වෙලා. හරිද? රෝහලට ඒ කියන්නේ එන්න බැරි වුණා. අන්වස්සය කියලා කියන්නේ ආවේ නෑ. නැත්තම් එන්න බැරි වුණා. මොකක් නිසාද මේ? බලන්න මොකද්ද මේ කියන්නේ කියලා. තුවාන් මහත්මයා ඇයි ඊයේ පාසලට ආවේ නැත්තේ? මෙයා කියනවා හිටි හැටියෙම ඔළුව අමාරු වෙලා රෝහලට රෝහලට හිස්තනක් දීලා එන්න බැරි වුණා. බලන්න මේ ප්‍රතිඵලය මොකද්ද කියලා. කස්සය කියන්නේ මොකද්ද? ඒත් ගියපු නිසා. මෙන්න මේ කස්සනික්කක් කියලා කියන්නේ. ඒකත් කියපු නිසා. හරිද? මේ කන රාගෝ ඒකත් ගියපු නිසා. හරිද? ඒකත් ගියපු නිසා. උඩ ප්‍රශ්නෙත් එක්ක ගැලපෙනවා. මේකට උත්තරේ පුළුවන් තෝරගන්න. බලන්න. කන් පරමේ. ඒ කියන්නේ මොකද්ද? ගියපු නිසා. ගියපු නිසා නැත්තම් ගිය නිසා. අපි දැන් මොකද්ද මේකට ළමයි හරියටම උත්තරයක් තෝරගන්නේ? නේද? බලන්නකො. දැන් අපි කිව්වා නේද? දැන් මේ නෙරගෝ කියන ව්‍යාකරණය. නෙරගෝ කියන ව්‍යාකරණයේ තේරුම තමයි තමන් කරපු දෙයකට තමන්ටම හානියක් සිදු වෙනවා කියලා දුන්නා නේද මම ඉස්සෙල්ලා ප්‍රශ්නේදී. ඔයා කරපු දෙයකට ඔයාටම හානියක් වෙනවා නේද? බලන්න එතකොට මේක මෙහෙම කියනවා. තුවාන් තුවාන් ඊයේ ඇයි පාසලට ආවේ නැත්තේ? තුවාන් ඇයි ඊයේ පාසලට ආවේ නැත්තේ? මෙයා කියනවා හිටි හැටියෙම ඔළුව අමාරු නිසා රෝහලට ගියා. හරිද? රෝහලට රෝහලට කන රාගෝ ගියපු නිසා හරිද? ගියපු නිසා එන්න බැරි වුණා. දැක්කා නේද? තමා කරපු දෙයකට තමන්ටම ප්‍රතිඵලයක් ආවා නේද? ඒ කියන්නේ මේ ඔළුවක් අමාරු වුණාම ඔයාට වැඩපළකට යන්න බැරිද? නැත්නම් ඔයාට පාසලට යන්න බැරිද? පුළුවන් නේද? ඔයාට නැගිටලාව ඉන්න බැරි අමාරුවක් නෙමෙයිනේ. එතකොට දැන් මේ පාසලක්නේ. දැන් අරයහනවා ඇයි තුවාන් මහත්මයා ඇයි පාසලට ආවේ නැත්තේ? මෙයා කියනවා හිටි හැටියම ඔළුව අමාරු නිසා. ඔළුව අමාරු වෙන එක තමයි ස්වාභාවිකනේ හැදෙන්නේ. හරිද? ස්වාභාවික හැදෙන දෙයක්. හැබැයි මෙතෙට ගලපන්න යන්න පුළුවන් මේක. ඒ කියන්නේ මේ ඔළුව කැක්කම හැදෙන එක අපි හිතලා හදාගන්න දෙයක් නෙමෙයිනේ. ඒක ස්වාභාවික හැදෙන දෙයක්. එතකොට බලන්න මෙයා මේ ස්වාභාවික මේ ඔළුව කැක්කම හැදුනත් මෙයාට පාසලට යන්න තිබුණ ළමයි. තේරුණාද? යන්න බැරි තරමට අමාරුවක් නෙමෙයිනේ. එතකොට බලන්න මේ මෙන්න මේ අමාරු නිසා පෙන්වන්නේ රෝහලට කන රාගෝ කියපු නිසා අන්වස්සෝය. දැක්කා නේද? තමාගේ තමන් කරපු දෙයට තමාටම ප්‍රතිඵලයක් ආවා. පාසලට ගියේ නැත්තම් මටද පාඩුවක් එන්නේ ඔයාටද? දැන් මටනේ පාඩුව වෙන්නේ ළමයි. ඔයාට පාඩුවක් එන්නේ නැහනේ. මම පාසලට ගියේ නැත්තම් මට පාඩුයි. එතකොට මට ඔලුව එකක්ම හැදිලා තියෙද්දිත් මට යන්න බැරි නිසා දැන් මට පාඩුයි නේද? ඒක තමයි මේක කියන්නේ ඔන්න රගෝ කියන එක තමා කරපු දෙයකට තමන්ටම හානියක් සිදු වීම කියලා තමයි. ඕකේ. හොඳම දේ. හොඳම අර්ථය. එතකොට බලන්න තුවාන් මහත්මයා ඊයේ ඇයි පාසලට ආවේ නැත්තේ? හිටි හැටියෙම ඔළුව අමාරු නිසා මෙනේ කන රාගෝ රෝහලට කන රාගෝ ගියපු නිසා ආවේ නෑ. ආවේ නෑ. එන්න බැරි වුණා. එතකොට මේක තමන් කරපු දෙයකට තමන්ටම ප්‍රතිඵලයක් ලැබෙන අවස්ථාව තමයි මෙන්න මේ නිසා දාන්නේ නරගෝ. උත්තරේ අංක 3 බලන්න 11 වෙනි එක. තප්පරේ දෙන්න. බලන්න මොකක්ද කියන්නේ.
ප්‍රස්තාර ප්‍රශ්නයක් තියෙනවා නේද? බලන්න ප්‍රස්තාර ප්‍රශ්නේ මෙහෙම කියනවා. චික්ජන්නේසෝ තොරෝ සල්ටේ කිබුනි චුහන් මරි. ඒ කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මේ වැඩපළට චික්දන්නේසෝ වැඩපළට තොරෝ කල්ටේ. ඒ කියන්නේ අර වැඩපළේ සමස්තයක් විදිහට නැත්නම් මේ සමස්තයක් නෙමෙයි. වැඩපළේ මේ තර්ඩා කියන සවන් දෙනවා නේද? සවන් දෙනවා නේද? බලන්න වැඩපළක තරසල්ටේ සවන් දුන්න විටදී සවන් දෙන විට මේ බං චෙක් ජර්නල් වැඩපළක්ම සවන් දෙද්දී කිබුණි නැත්නම් මේ කියන්නේ කතා කරන වචන වැඩපළක තියෙන වචනනේ සින්දු නෙමෙයිනේ තියෙන්නේ කතා කරන නැත්නම් මෙයාලා මේ සවන් දෙද්දී හිතට කිබුණි හිතට හොඳ චුහන් කියන හොඳ මරිතේහන් වචන පිළිබඳ විස්තරයට ගැලපෙන දේ තෝරන්න. ආයතනයක අහන්න පුළුවන් කියන්නේ සවන් දෙන්න පුළුවන් විට හිතට හොඳ වචන පිළිබඳ විස්තරයක් මේ graph එකේ තියෙන්නේ. ප්‍රස්තාරයේ තියෙන්නේ නේද? එතකොට බලන්න මේකේ 40ක් තියෙන වඩාත්ම වැඩියෙන්ම මෙතන තියෙනවා අද චෙක් ජනරල් යෙප්පණයෝ අද කාර්යාලය ලස්සනයිනේ අද වැඩපෙළ ලස්සනයිනේ කියලා කියනවා නේද? එතකොට ඒක එක හේතුවක්ලු මෙයාලගේ. බලමු. දෙවෙනියට තියෙන එක බලන්න. සජන්නෙමල්. ඒ කියන්නේ ආයතනයේ ප්‍රධානියා චොන්ගයොන් හම්නින්දා. ආයතන ප්‍රධානියාට ගරු කරනවා. ඒක තමයි මේකේ දෙවෙනියට තියෙන්නේ නේද? ඒක තියෙනවා 17ක් වගේ තියෙනවා බලන්න තුන්වෙනි එකේ තියෙනවා එහෙම අපේ ආයතනයේ උරි හේසානන් අපේ ආයතනයේ රිහාන් මහතා රිහාන්සිගා රිහාන් මහතා ඔප්සමයන් අන්ටීන ඒ කියන්නේ අපේ ආයතනයේට රිහාන් මහත්මයා නැතිනම් වැඩක් නැහැ කියන කට්ටිය 100ට ඉන්නවා ළමයි 25ක් 125ක් ඉන්නවා බලන්න ඊට පස්සේ වඩාත් මඩුවෙන් තියෙන කිතා කියලා. ඒ කියන්නේ වෙනත්. මෙන්න මේවට අමතර එකක් නේද? බලන්න. එයා ඉන්නවා 10%ක්. මොකද්ද බලමු උත්තරේ? අද චොම්මල් අද ඇත්තටම යෙප්පණේයෝනන් ලස්සනයි කියන කට්ටිය වඩාත්ම අඩුයිලු. මෙන්න මෙයාලා තමයි වැඩි මේ ප්‍රස්ථාන නේද? 140ක් තියෙනවා. මෙයාලා වඩාත්ම අඩුයි කියලා කියන. මෙයාලා ඇත්තටම ලස්සනයි කියන කට්ටිය වඩාත්ම අඩුයිලු. වඩාත්ම අඩු කිතා කියන කට්ටිය නේද? උත්තරේ අංක 1 වැරදි. බලන්න දෙවෙනි එක. සජන්නිම ප්‍රධානිතුමාට චොන්ගයන් හම්නිදා ප්‍රධානිතුමාට ගරු කරන්න නැත්නම් ගරු කරමු කියන ඒ නැත්නම් ගරු කරන චේල් මාන්සම් නිදා ආයතනයේ ප්‍රධානියාට ගරු කරන එක වඩාත්ම වැඩි නෑනේ. මෙයා තමයි වඩාත්ම වැඩි. ඒකත් වැරදි. තුන්වෙනි එක බලන්න. ඔනල් ඔරේ බුසෙයෝ. ඒ කියන්නේ මොකද්ද ළමයි අද ඔරේ බුසෙයෝ චේල් මාන්සම් නිදා. ඒ කියන්නේ මොකද්ද? අද මෙන්න මේ ඔරේ බේස කියන්නේ මෙන්න මේ ඔලින් කියලා කියන්නේ කාටද? ඉස්සලම් මට කිය. ඔලින් කියලා කියන්නේ ළමයි ළමයට. ඔරන් කියලා කියන්නේ වැඩිහිටියට. නේද? ඔරින් කියලා කියන්නේ ළමයට. එතකොට ඔරින් කියලා කියන්නේ වැඩිහිටියට නේ. ඔරන් වැඩිහිටියා. ඔරින් ළමයා. එතකොට බලන්න මෙතන කියන්නේ අද ඔනරන් අද තරුණයි වගේ පේන කට්ටිය වඩාත් වැඩිලු. මේ බලන්න. මෙයාලා ලස්සනයි නේද? තරුණයි ලස්සනයි සමානයි යෙප්පෙනියෝ. උත්තරේ අංක
3 මෙයාලා තමයි වඩාත්ම වැඩි. එතකොට ප්‍රස්ථාරයේ වැඩි පිළිතුර අංක 3. බලන්න 4 වෙනි එක. අපේ ආයතනයේ හරිද? sorry. චුට්ටකින් පොනල් ලස්සනයි කියලා. ඒක වැරදි. ඒක වැරදි. 3 වැරදි. ඒ කියන්නේ අද තරුණයි කියලා. උනරන් තරුණයි කියන කට්ටිය හරිද? මෙන්න මේ තරුණයි කියන කට්ටිය වඩාත් වැඩි කියලා කියන නේද? නෑ නේද? ලස්සනයි කියන කට්ටිය තමයි වඩාත්ම වැඩි. අද චික් ජර්නල් ලස්සනයි කියන එක ඇත්තේ. වැඩපළ ලස්සනයි කියන අය ඇරෙන්න නැත්තම් වැඩිහිටියන් තරුණයි කියන එක නැත්තම් තරුණයන් තරුණයි කියන එක ගලපන්න යන්න එපා එතෙට. බලන්න 4 වෙනි එක. මෙතන වැඩපළ ලස්සනයි කියන එක තමයි අර්ථ ගන්නලා තියෙන්නේ. මෙන්න මේ තරුණයින් නෙමෙයි. 4 බලන්න. රිහාන් මහත්මයා අපේ ආයතනයේ රිහාන් මහත්මයා නැතිනම් වැඩක් නැහැ කියන කට්ටිය දෙවෙනියට වැඩිලු. හරි නේද? මෙයා නේද මේ ප්‍රස්තාර දෙවෙනියට 1 2. එහෙනම් උත්තරේ අංක 4. බලන්න 12 වෙනි එක. ලස්සන එක බලා ගන්න. බලා ගන්න. තාම් කරල් ඉල්ගෝ මොහොසල් තේහාන් කොරංජි කොරසිප්සිය නේද ළමයි? ළමයි බලන්න මේකේ කියන්නේ මෙන්න මේ ඡේදය කියලා මොකක් පිළිබඳව කියලා තියෙන අර්ථයක්ද කියලා අහන්නේ නේද? බලන්න. අන්‍යං හසේයෝ ආයුබෝවන් 안녕하세요. ආයුබෝවන් 저는 도색 작업장에서 일하는 이반입니다. බලන්න. ආයුබෝවන් මම 도색 작업장에서 මෙන්න මේ තීන්ත වැඩපළක සිට ඉල්හානන් ඉබාන් ඉම්නිදා වැඩ කරන ඉබාන් කියලා මෙයාගේ නම කියනවා නේද? නේද ළමයි? බලන්න. හේසා අපේ ආයතනය ඉදිරිපිට වන් රූම් මේසෝ තනි කාමරයේ සිට චෝවා හම්කේ මම සමග එකට සල් කියන ජීවත් වෙනවා. මම සමග එකට ජීවත් වෙන්න රූම්මේටරල් චස්සම් නිදා. රූම්මේට කියන්නේ කාටද ළමයි? රූම්මේට කියලා කියන්නේ කාමර සංගයට නේද? එතකොට මෙයා කාමර සංගයක් සොයනවා කියලා කියනවා නේද? එතකොට මෙයා ඉන්නේ ආයතනයේ ඉදිරිපිට තියෙන මෙන්න මේ තනි කාමරේ. වන් රූම් කියලා කියන්නේ තනි කාමර කොරියාවේ තියෙන තනි කාමර මම සමග චෝවා මම සමග සල් ජීවත් වෙනවා. කාමර සංගයක් සොයනවා. කාමර සංගයක් සොයනවා නේද? බලන්න මෙහෙම කියනවා. උරි චිබල් අපේ ගෙදර කෙගත්තන් මේ අපේ ගෙදර කියලා කියන්නේ අපේ ළමයි මෙන්න මේ තනි කාමරය. නැත්නම් මෙයාලා ගෙදර නෙමෙයි මේ වන් රූම් එකට තමයි අපේ ගෙදර කියලා කියන්නේ. බලන්න එයා කොච්චර කොහම වුණත් අපේ ළමයි එයා තනි කාමරයක හිටියත් එයා හරි ආසාවෙන් කියනවා නේද අපේ ගෙදර කියලා.
අපි හරි ආදරය කරනකොට අපි හැම දෙයකම අපේ ළමයි ආදරය කරන්න ඕනේ. අපි තනියෙන් කාටවත් ආදරය කරන්න යන්න එපා. බලන්න මේක මෙහෙම කියනවා. අපේ ගෙදර කෙගත්තා බලන්න මෙයා මේ ඉන්න ගෙදර පිරිසිදුයි. කෙගතන් පිරිසිදුයි වගේම හරිද? පිරිසිදු අතර නැත්තම් පිරිසිදුයි වගේම පෙයොන්හගෝ පහසුයි වගේම පිරිසිදුයි අතර පහසුයි වගේම එයෝ කොන්ගා ඒ කියන්නේ මොකද්ද ළමයි? AC එකක් සහ ගොඩ දාන්නේ සහ සමග ගන්න නේද? බලන්න AC එකක් සහ මෙන්න මේ ටෙලිවිෂන් රූපවාහිනියකුත් ඉස්සම් නේද? අපේ ගෙදර පිරිසිදුයි වගේම මෙන්න මේ පහසුයි. පහසු අතර නැත්නම් පහසුයි වගේම AC එකක් සහ AC එකක් සහ රූපවාහිනියකුත් තියෙනවා. ටෙලිවිෂන් ඉස්සම් නේද? රූපවාහිනියකුත් තියෙනවා නේද? මෙයාගේ මේ කාමරය ගැන මේ කියන්නේ ගෙදර ගැන නෙමෙයි. බලන්න කාල්සිමි ඉත්නන් කාල්සිමි කියලා කියන උනන්දුවක්. උනන්දුවක් තියෙන සරාමන් පුද්ගලයෙකු ඔන්ජේ චෝයගේ යොල්ලාක් චුසෙයෝ උනන්දුවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් මාහට ඇමතුමක් දෙන්න කියලා කියනව නේද ළමයි? බලන්න එතකොට මේ මොකක් ගැනද කියන්නේ කියලා. හදමට අමාරුයි ගොඩක් ළමයි. බලන්න මෙයා කියනවා ආයුබෝවන් මම තීන්ත වැඩපළක වැඩ කරන ඉබාන් නිම්නින්දා. අපේ ආයතනයේ ඉදිරිපිට රූම් එකක් නැත්තම් තනි කාමරේ මම සමග එකට ජීවත් වෙන්න කාමර සංගයක් සොයනවා. අපේ ගෙදර මෙයාගේ මේ කාමරය පිරිසිදුයි වගේම පහසුත් අතර මෙන්න මේ AC සහ රූපවාහිනිත් තියෙනවා. ටෙලිවිෂනුත් තියෙනවා. කාල්සිමිත්නන් උනන්දුවක් තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් මාහට ඇමතුමක් ලබා දෙන්න කියලා කියනවා. බලන්න මොකද? චාගිසොගි කියලා කියන්නේ මොකද්ද? තමාව හැඳින්වීම. මේ මෙයා ගැන හැඳින්වීමක් නෙමෙයි කරේ නේද? චිංගු කොහම් යහළුවෙකු සෙවීම. කාමර සංගයක් සෙවීම. උත්තරේ අංක 2. ක්වීන් කාන්ගෝ කියලා කියන්නේ රැකියා වෙළඳ දැන්වීම. රැකියාවට නැත්තම් වෙළඳ දැන්වීමක්. රැකියාවේ වෙළඳ දැන්වීමක්. 4 චිංගු සොගේ කියලා කියන්නේ මෙයාගේ යාළුවාගේ විස්තරයක්ලු නේද? උත්තරේ අංක 2. බලන්න 13. බලන්න. ජොනන් කොංජාන්නේසෝ මම වැඩපළක සිට සංජාරල් චේජාකනන් පෙට්ටි මම කර්මාන්ත ශාලාවක සිට පෙට්ටි සංජාරල් කියන පෙට්ටි චේජාකනන් නිරල් හගෝ ඉස්සම් නේද? නිෂ්පාදනය කරන වැඩ කරමින් ඉන්නා නේද? නිෂ්පාදනය කරන වැඩ කරමින් ඉන්නවා. බලන්න මම වැඩපළක සිට සංජාරල් චේජාකනන් පෙට්ටි නිෂ්පාදනය කරන වැඩ කරමින් ඉන්නවා නේද? ඊට පස්සේ මෙහෙම කියන බලන්න. මෙයා කියනවා
පෝතෝන් ඔන්ජේනන් ඔජේ ඕජනෙන සාමාන්‍යයෙන් උදේට කොල්පංජිරල් චරණන් පෙට්ටි කපන චගබල් හගෝ පෙට්ටි කපන වැඩ කරලා හගෝ කරලා ඕහුේනන් හවස චොප්ගෝ පුතියෝසු ඒ කියන්නේ නවලා අලවලා නේද මෙතන කියන සාමාන්‍යයෙන් උදේට පෙට්ටි කපලා චගබල් හගෝ පෙට්ටි කපන වැඩ කරනවා වගේම කරලා හවස ඕහුවෙන හවස චොප්කෝ නවලා අලවලා පෙට්ටි හදන වැඩ කරනවා සංජාර මන්දනන් චගබල් හම්නිද පෙට්ටි හදන වැඩ කරනවා නේද බලන්න මම වැඩපළක සිට පෙට්ටි නිෂ්පාදනය කරන වැඩ කරමින් ඉන්නවා සාමාන්‍යයෙන් උදේට කාඩ්බෝඩ් කපලා වැඩ කරලා හවසේදී නවලා අලවලා පෙට්ටි හදන වැඩ කරනවා චෙමි සොගේ විනෝදාංශයක් ගැන විස්තරයක්ද මේක හැඳින්වීමක්ද ඈ නේද දෙක බලන්න චිගොප් සොගේ මෙයාගේ රැකියාව හැඳින්වීමක් ගැන ඔහම නෙමෙයි නේද තියෙන්නේ බලන්න තුන්වෙනි එක චගොප් සොගේ ඒ කියන්නේ වැඩ හැඳින්වීම චගොප් සොගේ කියලා කියන්නේ වැඩ හැඳින්වීම මේ තියෙන්නේ අපේ ළමයි මෙයා කරන වැඩවල පිළිවෙල නැත්තම් මෙයාගේ වැඩ කරන ආකාරය හැඳින්වීමක් තමයි මේ තියෙන්නේ උත්තරේ අංක 3 13ට 14 බලන්න ඒසා සොගේ ආයතනය ගැන හැඳින්වීමක්ලු කරේ එතකොට මේ ඔය එකක්වත් නෙමෙයි උත්තරේ අංක 3 අපේ ළමයි බලන්න 14 වෙනි එක බලා ගන්න 14 වෙනි එක
හරි බලන්න ළමයි ඈ. ඩිලිවරි එකක් දැම්මා ඒක ආවා මේ ඒක ගන්න ගියා. බලන්න. තාම් තනවා පන්දේ තිනන් මරල් මෝසම් නික්කා නේද? මේ කියන්නේ ළමයි පහත ඇති වචනත් එක්ක ඒ කියන්නේ විරුද්ධාර්ථයක් ගැන දෙන වචනේ මොකක්ද කියලා නේද? බලන්න. මෙන්න තොන්නි කියලා කියන්නේ තොන්නි හදා කියලා කියන්නේ අර මේ එකඟයි කියන එක. තොන්නි එකඟයි කියන එක. ඊට පස්සේ තොන් ඉල් කියලා කියන්නේ සමානයි. මේ තොන්නි කියලා කියන්නේ එකඟයි. තොන් ඉල් කියලා කියන්නේ සමානයි. නේද? බලන්න මේ එකඟයි කියන එකට සමාන වචනයක්. පද්දේ ඒ කියන්නේ විරුද්ධ එකක්. කම්සවාදා. කම්සවාදා කියලා කියන්නේ අඩු වෙනවා නැත්නම් අඩු කරනවා. කම්සවාදා අඩු වෙනවා අඩු කරනවා නේද? අඩු වෙනවා අඩු කරනවා. එතකොට පන්දේ හදා. පන්දේ හදා කියලා කියන්නේ විරුද්ධ වෙනවා. එකඟ වෙනවා විරුද්ධ වෙනවා. ඒක පන්දේ මල්. මෙතනත් තියෙනවා විරුද්ධ වචනය. උත්තරයටත් දීලා තියෙනවා පන්දේ හදා විරුද්ධයි කියලා. මේක එකඟ වෙනවා මේක විරුද්ධ වෙනවා. විරුද්ධ පද ලියා ගන්න ළමයි ලියා ගන්න. මෙතන සිම් සිම් හදා කියලා කියනවා. සිම් සිම් හදා කියලා කියන්නේ කම්මැලි නේද? කම්මැලි කියලා කියනවා සිම් සිම් හදා. එතකොට මේක වැරදි කම්මැලි. පිසත් හදා කියලා කියන්නේ සමානයි. පිසත් හදා සමානයි. බලන්න 15 වෙනි එක. ඔයාලම මෙහෙමයි හරිද? ඔයාලා හැම නිතරම ඔයාලා පාඩම් කරද්දී එක්කරියක හැමදේම ළමයි එකපාර දාගන්න යන්න එපා. හරිද? එතකොට ඔයාලට ඇත්තටම ඒක ඔයාට හිස රදයක්. ඔයා හැම වෙලේම හිතන්න. ඒ කියන්නේ ළමයි එකම දේ ඒ කියන්නේ එකපාරක් කරලා අතහැරනට වැඩිය හිමීට පටන් අද පළවෙනි පොතේ පළවෙනි පාඩම ගත්තොත් එකපාරක් කියලා ඉවර වෙලා ළමයි ඔයාලා ආයෙත් දවසක ඒ පාඩම කරන්න. ඒ කියන්නේ හෙට වුණත් කමන්නේ. අද රැට වුණත් කමන්නේ. ඒ නිසා ඔයාලා අර දැන් අද පේපරේ ගත්තම අද මේ පේපරේ කරලා අපේ ළමයි ඒක අද නතර කරලා දාන්න එපා. ආයෙ මම ඔයාලට කියනා වගේ මම කරන පේපර් ටික ඉස්සරහට කරන් යද්දි ඔයාලා මාව අල්ලන්න මගේ පේපර් ටික නැවත කරන් එන්න. එතකොට ඔයාලට සාර්ථකත්වයක් තියෙනවා. නැතිනම් ඔයාට අරම ඔයා අද කරලා පැත්තකට දාලා පොත වැහුවොත් එහෙම ළමයි අද කවදාවත් ඔයාට මේ සාර්ථකත්වයක් එන්නේ නැහැ. ඔයාට සාර්ථකත්වයක් එනවමයි කියලා. ඔයාට එන්නම ඕන නම් ඔයා එදිනදා ප්‍රැක්ටිස් කරන්න ඕන ළමයි. ඒ කියන්නේ මේ කරපු දේවල් නැවත රිපීට් කර කර බලන්න. මගේ රෙකෝඩ් තියෙනවා නැවත රිපීට් කර කර බලන්න ළමයි. කවදාවත් වරදින්නේ නැවත රිපීට් කර කර බලනවා කියන්නේ ඔයාගේ දිනුම තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ අද කරන දේ අද අතහැර දාලා හෙට නොබල ඉන්නවා කියන්නේ ඔයාට අඩුයි. ඒ කියන්නේ අද කරන දේ ඔයා ආයෙත් බලනවා කියන්නේ ඔයාට තවත් දැනුම 150ක් වැඩි වෙනවා. ඔයා බලන්න අද දැන් මේ පේපරේ ගත්තොත් අපේ ළමයි දැන් අද මේ පේපරේ ගන්නකොට ඔයාට ලැටෙන්නේ 70යි කියමුකෝ. ඔයා රෙකෝඩ් එක පළවෙනි එකපාරක් බලද්දි තව 5%ක් එනවා. හරිද? එතකොට 75න් 80ක් සෙට් වෙලානේ. ඔයා මම කියන්නේ තව වතාවක් රෙකෝඩ් එක බලන්න. තුන් වතාවක්. එතකොට ඔයාට තව 10ක් 15ක් තවත් වැඩි වෙනවා. එතකොට දෙවෙනි පාර කරනකොට 90ක් විතර වැටෙනවා. එතකොට අනිත් 10 හදා ගන්නත් ඔයාට අවශ්‍යතාවය කියන්නේ ඔයාට ඕමනයි නේද ළමයි නැවත වතාවක් රෙකෝඩ් එක බලන්න. නැවත වතාවක් මේ පේපර් කරන්න. මම නම් කියන්නේ ඔයා මේ එකම පේපරේ 5 පාරක් කරන්නකෝ. ඔයාට හම්බ වෙන හැම පේපර් එකම 5 පාරක් කරන්න. හැම පේපර් එකක්ම අපේ ළමයි 5 පාරක් කරලා ඉවර වෙලා ඒ පේපරේ තියන්නකෝ. ඊට පස්සේ ඔයා එක්සෑම් එකට යද්දි ඔයා ඒ පේපරේ කියවලා යන්න. ඒක කරන්න ඕනේ පේපරේ කියවලා යන්න. ඇත්තටම ඔයාලට අර තවමත් දැන් මම ගොඩාක් දන්නවා ෆිසිකල් පන්ති යන කට්ටියට ඇත්තටම මේ දැනුම ගන්න බෑ. ඒ කියන්නේ ෆිසිකල් පන්ති යන ළමයිට ගොඩාක් ඒ කියන්නේ එයාලට හැමදේම කියලා දෙන්නේ නැන්නේ කවුරුත්. ඒ කියන්නේ කියලා දෙනවා නැත්තේ නෑ. හැමදේම කියලා දෙනවා.
හැමදාම ප්‍රැක්ටිස් කරන්නේ නේද නම් එදිනෙදා ප්‍රැක්ටිස් කරන්න. එයාලට සතියේට දවස් දෙකක් පන්ති තියෙන්නේ. එතකොට ඔයාලට අර චූටි පීඩනයක් එනවා එකේ නේද? ඔන්ලයින් ළමයි ඉස්සරහට යනකොට අර ඔයාලට කියලා චූටි පීඩනයක් එනවා නේද? ඉතින් ඒ පීඩනේ මගහරව ගන්න තමයි අපි මේ හැමදාම මේ ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ නේද? අපි මේ ප්‍රැක්ටිස් කරන එක ඔයාලා ළමයි විභාගයේ දැන් 2025 ලියන කෙනෙක්ට අනිවාර්යයෙන්ම අද ඉඳන් වැඩ පටන් ගත්තා නම් ඔයා විභාගය ලියලා ඉවරලා එක්සෑම් හෝල් එකකින් එළියට එනකන් අපේ ළමයි අල්ලන් ඉන්නවා. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. නැතිනම් අද කරන්න පටන් අරන් එක්සෑම් එකට නිකන් ඔහේ උඩින් පල්ලින් කරන් ගිහිල්ලා එක්සෑම් ලියන්න යනවා කියන්නේ වැඩන්නේ නෑ ළමයි. තේරුණාද? ඒ නිසා ඔයාලා ගොඩක් මහන්සි වෙන්න. මහන්සි වෙලා ඉවර වෙලා ඔයාගේ දැනුම මාරම දැනුමක් කරගන්න. ඔයාලගේ දැනුමට ගහන්න දැනුමක් නැති වෙන තත්ත්වයට හදාගන්න. ඔයා කවදාවත් ඉරිසියා කරන්න කියනව නෙමෙයි ළමයි. ඔයාගේ පස්සෙන් එන ළමයෙක්ට ඔයාට වඩා ඉස්සරහට යන්න දෙන්න එපා. අපි නම් එහෙමයි කරේ. අපි එකට හිටපු යාළුවෝ හිටියා 5 දෙනෙක් විතර. මම නම් කවදාවත් මගේ හිතෙන්ම මම හිතාගත්තා ඉරිසියාවකට නෙමෙයි. එයාට වඩා මං ගමනක් යනවා කියලා. තේරෙනවද? එයාට වඩා මම ගමනක් අඩියක් ඉස්සරහට තියෙනවා කියලා මම හැම නිතරම හිතුවා. හරිද? ඉතින් ඒ නිසා මම මගේ ළමයිටත් මම කියන්නේ ඔයාලත් හැම වෙලේම හිතන්න ඕනේ ඔයාලට පුළුවන් කියලා. බෑ කියලා හිතන්න එපා. මේ දේ අපි පටන් ගද්දී අපිට කිසි දෙයක් බෑනේ ළමයි. හැබැයි අපි පුළුවන් කියලා කරන්න අපේ දැනුම වැඩි වෙනවා. තේරුණාද? අපේ දැනුම වැඩි වෙන්න ගත්තම අපි අපිවත් දන්නේ අපි වෙනස් වෙලා. හරිද? එතකොට අපිට තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් මට්ටමට එනවා. ඒ එනකොට ඔයාලා අනිවාර්යෙන් කියලා දෙන්න තව කෙනෙක්ට. නොකිය ඉන්න එපා. ඔයාලා කියලා දෙන්න ඒ දැනුම තමයි වැදගත් වෙන්නේ. හරිද? බලන්න. පේපර් එක බලන්න. පේපර් එකේ කියනවා ඒ වගේම ඇත්තටම ඉරිසියා කරන්න එපා කාටවත්. දෙයක් කරනකොට ඔයාලා ඉරිසියා කරන්න එපා ළමයි. ඔයාලා ඒකට සතුටු වෙන්න. බලන්න. හේවන්නල් ඔරිල්තේ. ඒ කියන්නේ මොකක්ද අපේ ළමයි? අයියා හේවන් කියන අයියා ඔරිල්තේ කුඩා කාලයේදී අයියා කුඩා කාලයේදී චුයන් හගෝ ඒ කියන්නේ නිකන් අර නිසලා නිස්කනික නිහඬයි නිහඬයි වගේම ගෝවාම වගේම මරි වචන ඔප්සොම්ද ඒ කියන්නේ මෙයා පොඩි කාලේ මෙයාගේ අයියා හේවන්න අයියා කුඩා කාලයේදී ඒ කියන්නේ නිහඬයි වගේම කටෙන් වැඩිය වචන පිට වෙන්නේ නැහැ කියලා කියනවා නේද? කටෙන් වැඩිය මරිය ඔප්සම් නිදා. වැඩිය කටෙන් වචන පිට වෙන්නේ නැහැ නේද? ඊට පස්සේ බලන්න කරිගෝ ඒ වගේම හොන්ජා ඉත්නන් ඒ වගේම තනියම ඉන්න ගොසල් දේවල් වලට කැමතියි. ඉස්සර අයියා හේවනල් අයියා පොඩි කාලේදී ඒ කියන්නේ නිහඬයි. වගේම කතා කරන ඒවා ඊතරම් නෑලු. වචනත් එච්චර නෑලු. නිකන් අර ගෝණි බිල්ලෙක් වගේ නේද? ගොළු මාම කෙනෙක් වගේ තමයි ගෙදර ඉදිස්සර. එයා පොඩි කාලේ. ඒ වගේ කියනවා ඒ වගේම හොංජා. හොංජා කියන ළමයි තනියම ඉන්න එකටත් කැමති කියලා කියනවා නේද? මෙයා තනියම ඉන්නත් කැමතිලු. ඊට පස්සේ මෙහෙම කියන බාන්න. කරන්තේ ඒ වුණත් චිකමන් දැන් නම් චෙමිත්නන් මල්දොත් ඒ කියන්නේ විනෝදාංශයක් අපි විහිළු කරනවනේ ළමයි විහිළු කරනා වගේ තියෙන වචනත් විහිළුවෙන් කතා කරන වචනත් මානි හගෝ ගොඩාක් කියලා සරාම්දෝ චාජු මන්නම් නිදා මිනිස්සුන් ගොඩක් නැත්තම් චාජු නිතරම හම්බ වෙනවා කියලා බලන්න අපේ අයියා පොඩි කාලේ නිශ්ශබ්ද නැත්තම් මේ අර වැඩිය නිකන් සමාජයට නැත්තම් මේකට කියන්නේ අපේ අයියා කුඩා කාලේ නිහඬයි. මෙයා වැඩිය රඟන්න යන්නේ වචනත් වැඩිය නෑ. වචනත් වැඩිය නෑ. 100ක් කතා කරත් 10ක් පිටට දායි. ඒ වගේම තනියම ඉන්න එකටත් කැමතියි. ඒ වගේම තනියම ඉන්න එකටත් මෙයා කැමතිලු මෙයාගේ අයියා. කරන්තේ ඒ වුණාට දැන් විනෝද ජනක වචනත් කියලා
ගොඩාක් කියලා විනෝද ජනක වචනත් ගොඩාක් කියලා පුද්ගලයෝ චාචු මන්නම් නිදා මිනිස්සුත් නිතරම හමු වෙනවා කියලා කියනවා නේද? මිනිස්සුත් නිතරම හමු වෙනවා කියලා කියනවා. බලමු උත්තරේ මේකට මොකක්ද කියලා. හේවනල් අයියා යෙත්නල්ගා ඉස්සර සමග අයියා ඉස්සර සමග ළමයි බලන්න. අයියා ඉස්සර සමග ගොඩක් තරම් නෙන. අයියා ඉස්සරත් එක්ක බැලුවම දැන් නම් ගොඩක් වෙනස් වෙලා කියලා. නේද? හරි නේද? දැන් මෙයා පොඩි කාලේ නිහඬයි. ඒ වගේම තනියම ඉන්න එකට තමයි කැමති. ඊට පස්සේ මෙහෙම තියෙනවා. ඒ වුණාට දැන් නම් විනෝදජනක වචනත් ගොඩාක් කියලා පුද්ගලයෙක් නිතරම හම්බ වෙනවා. පුද්ගලයන් නිතරම හම්බ වෙනවා. උත්තරේ අංක 1. අයියා මේ දිනවල මරල් චල් ආම්හන්නින්ද. අයියා මේ දිනවල වචන ගොඩක් කියන්නේ නැහැ කියලා කියනවා නේද? කතා කරන්නේ නැහැ කියලා කියන වැරදි. මෙයා කියන නිතරම කියනවා කියලා. බලන්න. අයියා විනෝදජනක ඊයාගිරල් මොත් හම්ද. අයියට විනෝදජනකව කතා කරන්න බෑ කියලා කියනවා. අයියා විනෝදජනක විදිහට කතා කරන්න කිරීමට බෑ කියලා කියනවා. උත්තරේ අංක 1. තව එකක් තියෙනවා. ඒ ඕන්නල් යත්නායි. අයියා ඉස්සර මිනිස්සු නිතරම හම්බ වුණා. අයියා ඉස්සරද නිතරම හම්බුනේ දැන්ද? මේ දැන්නේ. ඒ වගේම දැන් විනෝදජනක වචනත් කරලා පුද්ගලයොත් නිතරම හම්බ වෙනවා. 15ට නිවැරදි පිළිතුර අංක 1. බලන්න 16. 16 තියෙන්නේ ඡේද ප්‍රශ්නයක් නේද? බලන්න. මෙන්න මේ හොන්බු සිරේසෝ. ඒ කියන්නේ මොකද්ද ළමයි? හොන්බු සිරේසෝ කියලා කියන්නේ මානව සම්බන්ධකාරක කාර්යාලය. තේරුණාද? හොම්බු සිරේසෝ කියලා කියන්නේ මානව සම්බන්ධතා සම්බන්ධ කාර්යාලය. මානව සම්බන්ධතා සම්බන්ධ කාර්යාලය. අල්ලියෝ තෙරීම් නිදා. දැනුම් දීම. මෙන්න මේ කාර්යාලයෙන් තමයි මේක දැනුම් දෙන්නේ ළමයි. තේරුණාද? මෙන්න මානව සම්පත් කාර්යාලයෙන් තමයි මෙන්න මේ ඡේදය දැනුම් දෙන්නේ. මේ විස්තරය කරන්නේ. බලන්න. චික්කොන්දරේ. ඒ කියන්නේ කවුද? සේවකයින්ගේ චික්කොන්දරේගේ සේවකයින්ගේ මොන්හා කියලා කියන්නේ සංස්කෘතික පුද්ගලයින්ගේ සංස්කෘතික සිංහාල්ගා ජීවිතය සහ මෙතන කියනවා හිස්සිගල් විවේකය සඳහා ලියාගන්න ළමයි ලියාගන්න විවේකය සඳහා බලන්න ආයත් මොලේ දැන් කියගෙන මෙන්න මේ හොම්බු සිරීස් කියන්නේ මහජන සම්බන්ධතා කාර්යාලය දැනුම් දීමයි. සේවකයින්ගේ සංස්කෘතික තොරතුරු නැත්නම් සංස්කෘතිය සිංහාල්ගා ජීවිතය සහ හිසුගල් විහේ ඒ කියන්නේ මොකද්ද? විවේකය සඳහා ලියාගන්නම ලියාගන්න. විවේකය සඳහා ඉබෝන්ජු කොම්මියවරේනම් මෙවර මේ සතියේ ඉරිදාට ඉබෝන්ජු කොම්මියවරේ මේ සතියේ ඉරිදා හංගුක් යොන්හා කොරියානු චිත්‍රපටයක් හරිද? හංගුක් චිත්‍රපටයක් වෙන හෙම්බොක් කියලා කියන්නේ ළමයි සතුට
සංයෝන් හම්නිදා. සංයෝන් හම්නිදා කියලා කියන්නේ තිරගත කරනවා. බලන්න ආයිත් මං කියනවා. මෙන්න මේ හෝම්බර්ස්ගේ තමයි දැනුම් දෙන්නේ. සේවකයින්ගේ සංස්කෘතික ජීවිතය සඳහා විවේකය සඳහා සංස්කෘතික ජීවිතය සහ විවේකය සඳහා මෙවර සිකුරාදා මේ සතියේ සිකුරාදා හංගුක් යොන්හා කොරියානු චිත්‍රපටය වෙන හෙන්බොක් සතුටු ප්‍රීතිමත් හරිද සතුට ප්‍රීතිමත් සංයෝන් හම්දා කියලා කියන්නේ ඒක තිරගත කරනවා හරිද තිරගත කරනවා නැත්නම් තිරගත වෙනවා ලියා ගන්න ළමයි යොන්හා චිත්‍රපටය ක්වාන්රම් වොන්සාහනන් ඒ කියන්නේ ක්වාන්රම් කියන නරඹන්නන් වොන්සාහනන් කියලා කියන්නේ කැමැති ඔකට කියන තව ආස කරන අය එන අය ඕන එකක් ගන්න බලන්න චිත්‍රපටය නරඹන්න වොන්හාසිනන් කැමැති අය ආස අය ඕන අය ඕන එකක් ගන්න මේ චිත්‍රපටිය නරඹන්න කැමැති අය මේ හිතන ඉන්න බුණල් කියලා කියන්නේ පහට වෙලාව නේද වෙලාව පහේ සිට බලන්න වෙලාව පහේ සිට මේක පෙන්නන වෙලාව පහේ සිට 5:50 දක්වා 5:50 බුන් කාජි පහේ සිට පහයි සෝරි ළමයි මෙතන මේක කියන්නේ මේ වෙලාව 5:50 සිට හරිද 5:50 සිට කාජි දක්වා මෙන්න මේ සම්චන් කියලා කියන්නේ තුන්වෙනි තට්ටුවේ සම්චන් කියලා කියන්නේ තුන්වෙනි තට්ටුවේ මෙන්න මේ තේකාන් තම්මරෝ බලන්න මෙන්න මේ චිත්‍රපටිය නරඹන්න කැමැති බොනි කියන පුද්ගලයන් හරිද බොනෙන් කියලා කියන්නේ පුද්ගලයන් 5:50ට වෙනකොට කාජි ඒ දක්වා ඒ වෙනකොට මෙන්න මේ සම්චන් තුන්වෙනි තට්ටුවට තේකා දන්නරෝ ප්‍රධාන සෙවනාගාරයට මෙන්න තුන්වෙනි තට්ටුවේ ප්‍රධාන සෙවනාගාරයට ඔස්සගි පරම්නිදා එන්න කාරුණික වන්න කියලා කියන නේද එන්න කාරුණික වන්න කියලා කියනවා බලන්න ඊට පස්සේ යොන්හානන් චිත්‍රපටය තූසිගාන් තොන්නාන් පැය දෙකක් පුරාවිට සංයෝන් හාම්නින්දා තිරගත කරනවා නැත්නම් තිරගත වෙනවා බලන්න මොකද්ද මේ ආයිත් මෙන්න මේ මහජන සම්බන්ධතා කාර්යාලයේ දැනුම් දීම සේවකයින්ගේ සංස්කෘතික ජීවිතය සහ විවේකය සඳහා නැතිනම් උදෙසා මෙවර සිකුරාදා හංගුක් යොන්හා කොරියානු චිත්‍රපටයක් වෙන සතුට ඒ චිත්‍රපටිය නම වෙන්නේ හෙම්බොක් ප්‍රීතිමත් නැත සතුට තිරගත වෙනවා සංයෝන් හම්නිදා තිරගත වෙනවා ඊට පස්සේ බලන්න යොන්හා කන්රම් වොන්සිහනන් වොන් හා හසිනන් මෙන්න මේ චිත්‍රපටිය නරඹන්න කැමැති අයට ආස අයට ඕන අයට බුන්
බොනල් කියන පුද්ගලයන් 5:50 සිට කාජි 5:50 සිට සම්චන් තුන්වෙනි තට්ටුවේ තේ ගන්නරෝ කියලා කියන්නේ ප්‍රධාන ශ්‍රවණාගාරය. ප්‍රධාන ශ්‍රවණාගාරයට ඔස්සිග්ගි පරම්නිදා එන ලෙස කාරුණික වන්න එන්න කියලා කියන්නේද? මෙන්න මේ චිත්‍රපටය සූසිකාන් තොන්නන් සංයෝන් හම්නිදා පැය දෙකක් පුරාවට තිරගත වෙනවා කියලා කිය නේද? බලන්න පළවෙනි එක ඡේදය තේරුණාද? හොඳට බලා ගන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් මගේ ළමයි ආයෙත් වල රෙකෝඩ් එක බලන්න. රෙකෝඩ් එක මැරෙනකම් හරි කමන්නේ බලන්න. මැරෙනකම් කියන එක මම ආයි කියන්නේ. බලන්න. සිකුරාදාට ආයතනයේදී චිත්‍රපටිය බලන්න පුළුවන්. ඒක පුළුවන් අපේ ළමයි. කම්මියෝරේ කියලා තියෙනවානේ. උත්තරේ අංක 1 සිකුරාදාට තමයි මේක පෙන්නන්නේ. ඊ හේසානන් චෙක්කොන්දරෙන් විහෙන් යොන්නහර මන්දම්නිදා. මෙන්න මේ ආයතනයේ පුද්ගලයන් සඳහාල මෙන්න මේ චිත්‍රපටි හැදුවේ. හැ නේද? ඒවා ගලපන්න යන්න එපා. එහෙම එකක් නම් මට අහුනෙත් නෑ මේකේ. බලන්න ඉතින් තුන්වෙනි එක. යොන්හාරල් පොරමියොන් හෙම්බු සිරේකායා හම්නිදා. මෙන්න මේ චිත්‍රපටිය බලනවා නම් මෙන්න මේ මහජන මෙන්න මෙයා ළඟාවට මහජන සම්බන්ධතා කාර්යාලයට යා යුතුය. එතට යන්න කියපු කතාවක් කිව්වේ නෑ. එතනින් තමයි මේක දැනුම් දෙන්නේ. මෙන්න මෙතන තමයි තියෙන්නේ තැන. සම්චන් තුන්වෙනි තට්ටුවේ ප්‍රධාන ශාඛාවේ. නැත්තම් ප්‍රධාන ශ්‍රවණාගාරේ. එතකොට තුනත් වැරදි. බලන්න හතරවෙනි එක. යොන්හානන් චිත්‍රපටිය ඔහු හවස 2 සිට චිත්‍රපටිය හවස 2 සිට පූතෝ 2 සිට බුල්සු ඉස්සම් නිදා පැය දෙකක් පුරාවට කරන්න පුළුවන් කව්වට මෙන්න 5:50 ඉඳන් තමයි බලන්න පුළුවන්. පැය දෙකක් පුරාවට කරනවා 5:50 ඉඳන් තමයි බලන්න පුළුවන්. උත්තරේ අංක 1 බලන්න 16 වෙනි එක. පහේ මෙහෙම කියනවා ළමයි. චොන්හාරර් කොල්තේනන් ලියා ගන්න ළමයි ලියා ගන්න වචනෙත් එක්ක චොන්හාරර් කොල්තේනන් දුරකථන ඇමතුමක් ගන්න අවස්ථාවේදී ගන්න විටදී මෙත්කාජි කිහිප වර්ගයකට චොසිම් හේයා හල්ගොසි ඉස්සම් නිදා බලන්න මොකක්ද කියන්නේ කියලා. කෝල් කරද්දී කිහිප වර්ගයකට ප්‍රවේශම් විය යුතු දේවල් තියෙනවලු. ප්‍රවේශම් වෙලා කළ යුතු දේවල් තියෙනවලු නේද? බලන්න. මොන්ජෝ නෝමු මුලින්ම ගොඩාක් ඉරන් බලන්න මෙයාලගේ ඒ වගේ එක කරුණු කියනවා. මොන්ජෝ නෝමු ඉරන් මුලින්ම ගොඩාක් අලුයම නැත්තම් පාන්දර උදේ සිගානිනා වෙලාව හෝ පම් නචන් සිගානේනන් මහ රෑ වෙලාවට චොන්හාරල් කොනෙන් ගොසි චුප්චි ආන්සම් නිදා කෝල් ගන්න එක හොඳ නෑ කියලා කියනවා.
චුබ්ජි ආන්සම් නිදා. එහෙම මොකද්ද කියන්නේ? මෙයාලා කරුණක් විදියට මෙයාලා කියනවා මුලින්ම ගොඩක් පාන්දර නැත්නම් අලුයම වෙලාව හෝ රාත්‍රී වෙලාවට කෝල් කරන එක හොඳ නැති දෙයක් කියලා කියනවා. ඊට පස්සේ අනිත් එක බලන්න. මේ කියාගෙන යනවා එක එකට කරිගෝ. ඒ වගේම 6RL හනන්. ඒ වගේම 6RL හනන්. ඒ වගේම 6RL හනන්. කෑම හනන් කියන්නේ කන වෙලාව. කරනවා කියලානේ. 6RL හනනාම කෑම කන වෙලාවේදීත් 6RL හනන් සිගානේදොත් කෑම කන වෙලාවෙත් කෑම කන වෙලාවෙත් යොල්ලා පිහෙහෙය හම්නින්දා. පිහද කියලා කියන්නේ මොකද්ද? වලකිනවා. වැලකිය යුතුයි. ඒ වගේම කෑම කන වෙලාවෙත් කෝල් වලින් වැලකිය යුතුයි. කෝල් ගන්න එපා කියලා කියන්නේ ළමයි. බලන්න. තෝ තවද චසින් පොදා. තෝ තවද චසින් පොදා තමන්ට වඩා චසින් පොදා තමන්ට වඩා නයිගා මක්ගොනා නයිගා මක්ගොනා වයස වැඩි හෝ නයිගා කියන වයස මක්ගොනා කියන වැඩි ගොනාවම හෝ වෙනවා මක්ගොනා වයස වැඩි හෝ චිකීගා නොපන් සරාමේගේ තනතුරෙන් උසස් පුද්ගලයින්ට තනතුරෙන් උසස් පුද්ගලයින්ට තනතුරෙන් උසස් පුද්ගලයින්ට චොන්හාරල් කොල්තේනන් දුරකථන ඇමතුම් ගද්දී ගන්න විටදී ගද්දී කෝල් කරද්දී මොන්ජෝ චස්සිනේ මුලින්ම තමාව චසිනේ මුලින්ම තමාව නුගු ඉංජී ඉයාගි හනෙන් ගොසි චෝප්සොම් නිදා මුලින්ම තමාව කවුද්ද කියලා කතා කරලා කියන එක හොඳයි කියලා කියනවා. ඊට පස්සේ බලන්න ක හුවේ ඊට පස්සේ ක හුවේ ඊට පස්සේ චොන්හාරල් කොන් යූරල් මල් හම්නිදා ඊට පස්සේ කෝල් කරන්න හේතුව මොකක්ද කියලා කියන්නලු. හේතුව මොකක්ද කියලා පවසන්න නැත්තම් කියන්න. තොන්හාරල් කත්නල් තේදොත් මෙන්න මේ දුරකථන ඇමතුම විසන්ධි කරද්දිත් දෝ අත් කරද්දිත් කට් කරද්දිත් වොත්සරාමේගේ ඒ කිය වොට්සරාම් කියලා කියන්නේ ඉහළ නිලධාරියා චොන්හාරල් කද්ගි චොනේ ඔයා කතා කරන්නේ ඔයාට වඩා උසස් කෙනෙක් තනතුරෙන් උසස් කෙනෙක් නම් නැත්තම් ඔයාට වඩා වයසෙන් වැඩි කෙනෙක් නම් චොන්හාරල් කද්ගි චොනේ ඒ කතා කරන කෙනා දුරකථනය විසන්ධි කරන්නට පෙර මොන්ජෝ මුලින්ම කන්මියොන් අම්තේම් නිදා විසන්ධි කරනවා නම් කරන්න එපා කියලා කියන්න. තේරුණාද අපේ ළමයට ඡේදේ? බලන්න ආයෙත් මං කියන් එනවා. දුරකථන ඇමතුම් ගන්න විට විවිධ වර්ගයේ ප්‍රවේශම් විය යුතු කරුණු තියෙනවා. යුතු දේවල් තියෙනවා. මුලින්ම ගොඩාක් අලුයම හෝ මහ රෑ වෙලාවේ කෝල් ගන්න එකට කැමති නෑ කියලා කියනවා. ඒ වගේම 6RL හනන් සරා සිගානේදොත්
කෑම කන වෙලාවේදී යොල්ලක් කෝල් කරනවා නම් වළකින්න. කෝල් ගැනීමෙන් වැළකිය යුතුයි. තවද තමන්ට වඩා වයසින් වැඩි හෝ තනතුරෙන් උසස් පුද්ගලයින්ට කෝල් කරද්දී මුලින්ම චසි තමාව කවුද කියලා කතා කරලා කියන එක හොඳයි. ඒ වගේම ඊට පස්සේ මෙන්න මේ දුරකථන ඇමතුම ගත්ත හේතුව කියන්න. දුරකථන ඇමතුම කට් කරද්දිත් ඉහළ පුද්ගල නැතම් තනතුරෙන් ඉහළ පුද්ගලයා විසන්ධි කරන්නට පෙර කලින් කට් කරනවා නම් කරන්න එපා කියලා කියනවා. තේරුණාද අපේ ළමයිට? බලන්න පළවෙනි එක. චිංගුවේගෙන් ඒ කියන්නේ යහළුවාට සිගානි සාගාප්සි ඒ කියන්නේ වේලාවකින් තොරව නැත්තම් ભેදයකින් තොරව කෝල් කරත් කමක් නැහැ. ඉතින් හරිද? එයාලා කැමති නෑ නේද අනවශ්‍ය වෙලාවට කෝල් ගන්නවට. එතකොට පළවෙනි එක වැරදි. දෙවෙනි එක බලන්න. හංගොක් සරාම්දරන් සික්සාරල් සිජක් සිගානේ කොරියානු පුද්ගලයින් කෑම කන වෙලාවේ කෝල් ගන්න එකට කැමති. වැරදි එක. තුන බලන්න. සංසා ඒ කියන්නේ ඉහළ නිලධාරියා සමග දුරකථන ඇමතුමක් රැඳී සිටිද්දී ඉහළ නිලධාරියා සංසාගා ඉහළ නිලධාරියා ෆෝන් එක නැත්තම් දුරකථන ඇමතුම කට් කරන තේ රැඳී සිටින්න. කට් කරන තුරු රැඳී සිටින්න. ඉහළ නිලධාරියෙක් සමග කෝල් එකක ඉද්දී මුලින්ම ඉහළ නිලධාරියා කට් කරද්දී අපි ඉන්න ඕනේ. අපිට බෑ කට් කරන්න එහෙම. අනේ උඹ කවුද කියලා අපිට එහෙම කට් කරන්න බෑ. කොරියාවේ නීති තියෙනව නේද? එයාලගේ නීති වලට තමයි හැමදේම තියෙන්නේ. උත්තරේ අංක 3. හතර බලමු. ඔරෙනේගේ චොන්නහාරල් හල්තේ වැඩිහිටියන්ට කෝල් කරද්දී මහ රෑට වඩා අලුයම හොඳයි කියලා කියනවා. ඒව ගලපන්න යන්න එපා. ඒවට එයාලා අකමැති නේද? එතකොට 14 නිවැරදි පිළිතුර අංක 3. බලන්න 18 වෙනි එක. 18 මෙහෙම කියනවා. තාම් සොල්මයෝන්නේ අල්මජෙන්න වීරල් කොරසිප්සියෝ. ඒ මොකද්ද කිය? පහත ඇති විස්තරයට ගැලපෙන වචනය තෝරන්න. චිහාචොරේදොත් ඉත්ගෝ. උමන්දුම්රියෙත් තියෙනවා. උමන්දුම්රිය ස්ථානයේ දුම්රියෙත් තියෙන්න පුළුවන්. තිවියා තියෙනවා. හග්ගයසෝදොත් ඉත්සම් නිද. පාසලේ තියෙනවා. මෙන්න මේ කේඉන්නේ කියලා කියන්නේ පෞද්ගලික. කේඉන්නේ පෞද්ගලික මුල්ගණන් නොහල්සු ඉත්නන් බාණ්ඩ දාන්න පුළුවන් නැත්නම් බාණ්ඩ තබන්න පුළුවන්කමක් තියෙන සම්ජායම් පෙට්ටියක් වෙනවා කියලා කියනවා නේද? බලන්න. උමන්තුම්රි වල තියෙන්න පුළුවන්ලු. පාසලේදීත් තියෙන්න පුළුවන්ලු. උමන්දුම්රිය වෙලයි පාසල් වෙලයි ඒ වගේ තියෙන්න පුළුවන්ලු. ඊට පස්සේ කියනවා කේඉන්නේ පෞද්ගලික බාණ්ඩ මුල්ගොන තබන්න පුළුවන් සම්ජා පෙට්ටියක් වෙනවල. මේ කියන්නේ උපයහම්. උපයහම් කියලා කියන මොකද්ද ළමයි? තැපැල් පෙට්ටිය. ඒක එහෙම එකක් නෙමෙයි නේද? පෞද්ගලික දේවල් දාන්න දෙන්නේ ළමයි මේ තැපැල් මේකේ.
කොංගුහම් කියලා කියන්නේ ආයුධ පෙට්ටිය නැත්නම් මෙවලම් පෙට්ටිය නේද? පෞද්ගලික දේවල් මෙවලම් පෙට්ටිය වල දැම්මත් මල කඩ කාලා තියෙන්නේ. මේකට දැන් පෞද්ගලික දේවල් දැම්මොත් එහෙම වෙන කෙනෙක්ට බොරුවට හරියවයි. ඊට පස්සේ බලන්න සමුල්හම් කියලා කියන්නේ මොකද්ද? සමුල්හම් කියලා කියන්නේ ලොකර් එක ලාච්චුව නේද? උත්තරේ අංක 3 මේ ලාච්චුව ගැන තමයි කියන්නේ නේද? පෞද්ගලික දේවල් අපි දානවා නේද? ලිපි ලේඛන, එතකොට බැංකු පොත්, එතකොට පර්ස් එක කොහරිලා ඔබ දානවා. ජොබ්සෝහම් කියලා කියන්නේ තැපැල් පෙට්ටිය. උත්තරේ අංක 2 3. බලන්න 19 එක. ජිහාචොල් උමන්දුම්රිය ටැක්සි ටැක්සියක් බෝසරල් බසයක් තල්තේ නගිද්දී නැත්තම් ගොඩ වෙද්දී නේද? නගිද්දී ගොඩ වෙද්දී චුට්ටක් ඉන්න බලාගන්න ළමයි යෝග. හරි ළමයි බලාගන්න. මෙතන කියන් හිටියේ ජිහාචොල් උමන්දුම්රිය ජිහාචොල් උමන්දුම්රිය ටැක්සි බස් එකට ගොඩ වෙද්දී උමන්දුම්රියට ටැක්සියට බස් එකට ගොඩ වෙද්දී සයොන් හාමයන් භාවිත කරනවා නම් සර්බ්ගේ පහසුවෙන් යොගමල් ගාස්තුව කල්ජෙහාල්සු ඉස්සම් නිදා ගෙවන්න පුළුවන්කමක් තියෙනවා. උමන්දුම්රියට ටැක්සි එකට බස් එකට නගිද්දි නැත්තම් ගොඩ වෙලා යද්දී නැත්තම් ඒ බස් එකට නගිද්දී භාවිත කරනවා නම් පහසුවෙන්ම යොගම ගාස්තුව කල්ජෙහාල්සු ඉස්සම් නිදා භාවිත කරන්න පුළුවන් කියලා කියනවා. සෙන්යොන් කාද කියලා කියන්නේ සේනියම් කාද කියලා කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක. දෙක බලන්න. කෙතොන් කාද කියලා කියන්නේ ප්‍රවාහන කාඩ් එක. එතකොට මෙන්න මේ උමන්දුම්රියකට ටැක්සි එකකට බස් එකකට නගිද්දී අපිට ළමයි භාවිත කරනවා නම් පහසුවෙන් භාවිත කරන්න පුළුවන් කාඩ් එක තමයි මුදල් වලට වඩා මෙන්න මේ කෙතොන් කාඩ් එක. අර මැෂින් එකට ඇල්ලුවා නගින දෙනින් ඇල්ලුවා බහින දෙනින් අල්ලලා බැස්සා. නේද? ඉයොන්ජා කාද කියලා කියන්නේ සමාජික
කාඩ් පත නැත්තම් පරිශීලක කාඩ් පත ඕන එකක්. ඊට පස්සේ 4 බලන්න. කොච්චේ. කොච්චේ කාර්ද කියලා කියන්නේ. චෙක් කාඩ්. සෝරි. චෙක කාර්ද. චෙක් කාඩ් එක. චෙක් කාර්ද කියලා කියන්නේ චෙක් කාඩ් පත. චෙක් කාඩ් පතට තමයි ළමයි චෙක් කාඩ් එක කියලා කියන්නේ නේද? බලන්න 20 වෙනි ප්‍රශ්නේ. අද දවසේ වාසනාවන්තම අවසාන ප්‍රශ්නය නේද? තාම් තනවා කොන්ගේ ඉත්නෙන් ගොසල් මෝසම්නික. පහත වචනය සමග කොන්ගේ සම්බන්ධතාවයක් තියෙන දේ තෝරන්න කියලා කිව්වා. බූජා කියන්නේ කාටද? බූජා පොසතාටත් කියන නේද? හැබැයි මෙතන මේ තියෙන ඒවත් එක්ක අපිට බෝයාව කියලා ගන්න වෙනවා නේද? බූජා කියන්නේ බෝයාව. යම්මන්ගේ දැල්ලැදීමේ යන්ත්‍රය. මාළු දැල්ලැදීමේ යන්ත්‍රය. යම්මන්ගේ. තොම්බල් මාළු උගුල. තොම්බල් මාළු උගුල. චිබෝදෙන් චිබෝදෙන් කියලා කියන ළමයි මොනවද චිබෝදෙන් කියලා කියන්නේ? බල්බ් එක නේද? දීවර ලාම්පුව දීවර බල්බ් කියලා කියන මේ චිබෝදෙන් වල. බලන්න. බූජා බෝයාව. යම්මන්ගේ දැල්ලැදීමේ යන්ත්‍රය. තොම්බල් කියන මාළු උගුල. ඊට පස්සේ චිබෝදෙන් කියලා කියන ලයිට් එක නේද? මාළු බල්බ් නැත්තම් දීවර ලාම්පුව. මේ සොබිසොබ් එකක් ගැනද කිව්වේ? සොබිසොබ් කියලා කියන්නේ මොකද්ද? සේවාංශය. නොන්නොප් කියලා කියන්නේ නොන්නොප් කියලා කියන්නේ කුෂි කර්මාන්තය. මෙන්න මේ ඕප් කියලා කියන්නේ දීවර කර්මාන්තය. බෝයාව දීවර කර්මාන්තය භාවිත කරන එකක්. යම්මන්ගේ දැල්ලදීමේ යන්ත්‍රය මොහොඳු යනකොට කටි දාලා වදින යන්ත්‍රය. තොම්බල් මාළු උගුල. චිබෝදෙන් රැට මාළු වල යන කට්ටිය අරගෙන දීවර ලාම්පුව. උත්තරේ අංක 3. චේජොබ් කියලා කියන්නේ නිෂ්පාදන කර්මාන්තය නේද? නිෂ්පාදන කර්මාන්තය. හරි. උත්තරේ අංක 3. හොඳයි ළමයි. අපි එහෙනම් අද රෙකෝඩ් එක කරා. ළමයිට අද මට කියන්න ඕනේ මට හදිස්සියෙම ගාල්ල යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ රෙකෝඩ් එක ගහන්නේ ඔයාලා හොඳින් ඉගෙන ගන්න. කොහොමත් අදයි අදරයට ආයි පන්ති තියෙන මේ රෙකෝඩ් එක දානවා. මේ රෙකෝඩ් එක කරගන්න ඔයාලා. ඊට පස්සේ හෙට නෑ අනිත් දා පන්ති. ඊට පස්සේ මේ අප්‍රේල් මැයි පළවෙනි දිනෙන් හැමදාම පේපර් එකක් තියෙනවා රැට. දවසක් කර දවසක් නෙමෙයි හැමදාම පේපර් එකක් තියෙනවා. එහෙමත් බැරි වුණ දවසක තමයි පේපරයක් එකක් කරන්නේ. එතකන් අපේ ළමයි අපි මේක කරන් යමු බලන්න. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ පේපරේ ලකුණු 15ක්වත් තියෙන 2025 කට්ටියට මම කියන්නේ මේ පේපරෙන් ලකුණු 50ක් තිබුණා නම් ඇති. ලකුණු 50ක් ඇති 24 කට්ටියට. ඒ කට්ටියට මේකේ අනිවාර්යයෙන්ම 20න් 18ක් 19ක් තියෙන්න ඕනි. අනෙක් කට්ටියට අවුල නැහැ 25ට ෂේප් එකේ යන් ඔහම. එහෙනම් ළමයි මම පන්ති නතර කරනවා හැමෝටම බුස්සාරණයි.